සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. ජූලි 7 වන දිනට යෙදුන 131 වන ජාතික පුරාවිද්‍යා දිනය අභිමානවත්ව සැමරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ පුරා 200 වැඩසටහන් මාලාවට සමගාමීව පුරාපැය වැඩසටහනක් සඳහායි ඔබ මේ සම්බන්ධ වන්නේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් තැන්පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනුතයන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ගෞරව පෙරදරිව පිළිගනු ලබනවා. අතීත මානවයා මිහිමත ඉතිරි කර ගිය කුඩා පබළුවේ සිට මහා පරිමාණ නිර්මාණ ශේෂයන් මතින් ඔවුන් ජීවත් වූ වටාපිටාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ පුරාවිද්‍යාවෙනි. නව පුරාවිද්‍යාව සම්ප්‍රාප්තියත් සමග පුරාවිද්‍යාවේ පර්යේෂණ ක්ෂේත්‍රයේ නිම්වලලු පුළුල් වී විද්‍යාව නූතන තාක්ෂණය ආදී පර්යේෂණ කරා යොමු විය. එසේනම් අද අප මේ ඔබව දැනුවත් කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවට එවැනි නව පර්යේෂණ විෂයක් පිළිබඳවයි. එම දේශනයේ මාතෘකාව සහ එතුමිය පිළිබඳ හඳුන්වන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශයේ සේවයේ නියුතු පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ඩිවිෂා අතුකෝරළ මහත්මියට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඩිවිෂා ඔබටයි මේ අවස්ථාව. ස්තුතියි ධම්මි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරිනියක ඒ වගේම පුරාවස්තු සංරක්ෂණය පිළිබඳ ප්‍රධාන සංරක්ෂිකාව වන අනුෂා කස්තුරි මහත්මිය ගැන යමක් කියනවා නම් එය සංරක්ෂණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1992 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතික ජිල් ජුලස් මහත්මියගෙනුත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු ප්‍රධාන සංරක්ෂක මහත්මයා වන සෙන්රත්ලින් පතිර මහත්මයා යටතේ පුහුණුවක් ලැබලා 1993 වර්ෂයේ සම්බන්ධ වෙන අබේගිරි ව්‍යාපෘතියේ සංරක්ෂිකාවක් හැටියට එතනින් පටන් ගත්ත ගමන් මඟ 2001 වර්ෂයේදී සම්බන්ධ වෙනවා ගාල්ලේ පුරාවිද්‍යා මුහුදු පුරාවස්තු ඒකකයට එමොන්ස්ට්‍රා ව්‍යාපෘතියට ඒ ආව ගමන් මගේ 2002 වර්ෂයේදී ප්‍රධාන සංරක්ෂිකාව වෙනවා පුරාවස්තු සංරක්ෂණය ගැන මධ්‍යම සංස්කෘතික ආරමුදලේ 2005 අවුරුද්දේ තමයි ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට එකතු වෙන්නේ. ඒ විදිහට ඇවිල්ලා 2009 වර්ෂයේදී ඇගේ ගමන් මගේ විශේෂත්වයක් වෙනවා. මොකද විද්‍යාපති උපාධිය ඇය ලබා ගන්නවා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ස්මාරක සංරක්ෂණය ගැන. එතෙන්දී ආචාර්ය රෝලන් සිල්වා ප්‍රධානය හිමි කරගන්නවා. මොකද මෙතෙන්දි මතක් කරන්න ඕන කාරණේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇත්තටම දැනට ඉන්න පුරාවිද්‍යා සංරක්ෂණය ගැන විද්‍යාපති උපාධියක් හිමි එකම නිලධාරිනිය වෙන්නේ අනුෂා කස්තුරි මහත්මිය. ඒ වගේම අය 2010 වසරේදී ඇමරිකාවේ නිව්යෝක් විශ්වවිද්‍යාලයේ සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා අයට ලියොන් ලෙවි අධිශිෂ්‍යත්වය හම්බ වෙනවා. එතකොට එතෙන්දී අය පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය විශ්ලේෂණය ගැන පර්යේෂණ පවත්වනවා. ඉන්න අනතුරු අයට ඇමරිකාවෙම මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ පුරාවස්තු සංරක්ෂණය ගැන අධ්‍යයනය කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ ඔස්සේ ඇවිල්ලා ඇත්තටම දෙපාර්තමේන්තුවලත් අනගි දැනුමක් ලබා දෙනවා. දෙපාර්තමේන්තු සංරක්ෂණ අංශයට විතරක් නෙවෙයි අනිකුත් මේ ශාස්ත්‍රයෙන් අනිකුත් නිලධාරීන්ට අනිකුත් අංශවල ඉන්න සමාජිකයින්ට. එතකොට ඇත්තට මෙතෙන්දි මතක් කරන්න ඕන කාරණයක් තමයි ලංකාවට එක්ස් රේඩියෝග්‍රැෆි තාක්ෂණය කියන එක. මේක ඇත්තටම පරණ තාක්ෂණයක්. නමුත් ලංකාවට අලුත් දෙයක්. ඒ පිළිබඳ අලුත් මාවත් විවර කිරීමේ ගෞරවය හිමි වෙන්නේ අනුෂා කස්තුරි මහත්මියට කියන එක මෙතෙන්දි මතක් කරන්න ඕන. රසායන සංරක්ෂණයේ හැටියට අපි විශේෂයෙන්ම ඇත්තටම ඇගේ දැනුම ලැබලා දුන්නේ දෙපාර්තමේන්තුවට විතරක් නෙවෙයි රටේ තියෙන විශ්වවිද්‍යාලවලට විශේෂයෙන් ජයවර්ධනපුරට ඒ වගේම යාපනයේ විශ්වවිද්‍යාලයට එතන ගියාපම් රුහුණු විශ්වවිද්‍යාලයට වගේ විශ්වවිද්‍යාලවලට ඇගේ දැනුම ලබා දුන්නා. පුරාවිද්‍යා විශේෂවේදී ශිෂ්‍යයින්ට තාක්ෂණවේදී ශිෂ්‍යයින්ට ඇගේ දැනුම එනු පිරිහෙලා ලබලා දුන්නා. ඇත්තට මෙතෙන්දි මතක් කරන්න ඕන අනිත් කාරණේ තමයි ඒ විසින් ඇගේ දැනුම උපයෝගී කරගෙන ඇමරිකානු තානාපති අරමුදලෙන් ඇමරිකානු ඩොලර් 196,000ක් වගේ විශාල මුදලක් දෙපාර්තමේන්තුවට ප්‍රතිලාභ හැටියට ඇගේ දැනුමෙන් ලබලා දීලා තියෙනවා. ඒ වගේ විශාල කාර්යභාරයක් කරපු නිලධාරිනියක් හැටියට මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඉතින් මේ වෙද්දී අය ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් ඒ වගේම ඇමරිකාවේ තිරසාර සංරක්ෂණය ගැන කමිටු සමාජිකාවක් හැටියට කටයුතු කරනවා. මම හිතනවා රසායන අංශයේ අපි හැටියට මේ අවස්ථාව තමයි වඩාත් සුදුසු සහ වටිනාම අවස්ථාව. ඇගේ මාහැඟි අලුත් දැනුම ශාස්ත්‍රයෙන් ආධුනිකයන්ට වගේම ප්‍රවීණයන්ටත් ලබා දෙන්න. මම ඉතින් අනුෂා කස්තුරි මහත්මියට ආරාධනා කරන ඇගේ වටිනා කාලය
අපි වෙනුවෙන් වැය කරන්න කියලා. ස්තුතියි. හෙලෝ. අශක්කා. ඔව්. සුබ සන්දාවක් කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. දිවිෂා අතුකොරල මිස් දිවිෂා අතුකොරලට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මා පිළිබඳ පෙරවදනක් ඉදිරිපත් කිරීම සම්බන්ධව. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියලුම මෙම දේශනමාලාව සංවිධානය කිරීම සම්බන්ධව සහ මට මේ දේශනයක් කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම දෙහිවින් සතුටුස වෙනවා මෙන්න ස්තුතිවන්ත වෙනවා. මගේ මාතෘකාව ඇත්තනම විකිරණ තාක්ෂණය තමයි මුල් කරගෙන මම විකිරණ තාක්ෂණයේ සංරක්ෂණයේදී භාවිතා කරන්නේ ඇයි සහ කොහොමද භාවිතා කරන්නේ කියන මාතෘකාව යටතේ තමයි මම මෙම දේශනය ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ. ඇත්තටම 1992 වර්ෂයේ මම PGIR එකට සම්බන්ධ වෙලා පුරාවස්තු සංරක්ෂණය පිළිබඳ පාඨමාලාව හදාරන විටත් අපිට X-ray තාක්ෂණය පිළිබඳ වාර්තා කරන මෙවලමක් හැටියට ඒ කියන්නේ පුරාවස්තුවක් හඳුනා ගැනීමට සහ එය වාර්තා කිරීමට යොදා ගන්න උපකරණයක් හැටියට ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට අපේ අධ්‍යයන කටයුතු වලදී අපිට හඳුන්වා දුන්නා අපිට උගන්වලා තියෙනවා. නමුත් අපිට X-ray තාක්ෂණය සහ X-ray උපකරණ අපිට නොමැති වීම නිසා එය අපිට ප්‍රායෝගිකව යොදාගෙන X-ray ගැනීමට අපිට හැකියාවක් තිබුණේ නෑ මේ අවස්ථාවේදී. ඊට පස්සේ මම දිගින් දිගටම X-ray තාක්ෂණය පිළිබඳ විශේෂත්වය සහ මම දැනුම එකතු කර ගැනීම සිදු කළා. නමුත් මට ප්‍රායෝගික අධ්‍යයනයක් ලබා ගැනීමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. 2003 වසරේදී අපි 2004 වසරේදී අපිට ඇවොස්ටා ව්‍යාපෘති ඇවොස්ටා ෂිප් එක ඒ කියන්නේ ඇවොස්ටා නැව ගිලිච්ච එකේ අපි පුරාවස්තු ගොඩබිමට ගත්තාම ඒකේ අපිට ටූල් බොක්ස් එකක් හම්බුණා. අපිට ඒ ටූල් බොක්ස් එක එක්ස්රේ කරගැනීමේ ඒකේ හැමෙන් තමයි නිෂ්පාදනය කියන්නේ. ඒ කියන්නේ හම්භාවිතාවෙන් තමයි මේ ටූල් බොක්ස් එක ඇත්තටම නිෂ්පාදනය කළා තිබුණේ. ඒක ඇතුලේ කතුරු සහ අනිකුත් උපකරණ තිබුණා. ඉතින් අපිට මේක එකින් එක හාරලා බලන්න නැතුව ඒ පිට තියෙන කේස් එකට කිසිම හානියක් නොවන විදිහට අපිට මේක ඇතුලේ තියෙන මොනවද කියලා එක්ස්රේ ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒ නිසා අපි ඒ අවස්ථාවේ ගාල්ලේ තිබුණු පෞද්ගලික රෝහලකට එම ටූල් බොක්ස් එක රැගෙන ගියා. ඉතින් අපි රේඩියෝග්‍රැෆර් කෙනෙක්ගේ උදව් උපකාර අරගෙන අපි ඒ මහත්මයා අපිට උත්සාහ කළා ඇත්තටම එක්ස්රේ ඡායාරූපයක් මෙම මේ කේස් එකේ මේ ටූල් බොක්ස් එකේ ලබලා දෙන්නට. නමුත් ඒගොල්ලෝ ළඟ තියෙන එක්ස්රේ මැෂින් එක ඒක පාවිච්චි කරන්නේ මිනිස් සිරුරේ කොටස්. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය එක්ස්රේ ගැනීමට මිස මේ වගේ ඉනෝගනික් ඒ කියන්නේ අකාබනික ද්‍රව්‍ය මෙච්චර ඝනකම් ඩෙන්සිටි එකක් තියෙන ඝනත්වයක් තියෙන ද්‍රව්‍ය එක්ස්රේ කිරීමට තරම් ප්‍රමාණවත් කැපැසිටි එකක් මේ එක්ස්රේ මැෂින් එකේ තිබුණේ නැහැ. ඉතින් අපිට යන්තම් සරල එක්ස්රේ ඡායාරූපයක් ලබා දීමට කටයුතු කළා. නමුත් ඒක පැහැදිලි ඡායාරූපයක් අපිට ලබා ගැනීමට නොහැකුණා. නමුත් අවාසනාවකට 2004 වර්ෂයේ ඒක 2004 අපි ඇත්තටම දෙසැම්බර් මාසයේ මුල සතිය තමයි මේ එක්ස්රේ ඡායාරූපය එහෙම ගත්තේ. 2004 දෙසැම්බර් 26 වෙනිදා ඒ පුරාවස්තුව සමග සියලුම ඒ ડોකියුමන්ට් කරපු සියලුම දේ සෝදාපාලු වෙලා ගියා අපේ සුනාමි ඩිසාස්ටර් එකත් සමග. ඉතින් ඊට පස්සේ මට 2010 වසරේ මට නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ලියෝන් ඩීවී ශිෂ්‍යත්වය ලැබුණ අධිශිෂ්‍යත්වයේ එහිදී මට විෂයක් හැටියට එක්ස්රේ තාක්ෂණය ඇතුළු ඉන්ස්ට්‍රුමන්ටල් ඇනලිසිස් ඒ කියන්නේ උපකරණ පාවිච්චි කරලා සයන්ටිෆික් උපකරණ පාවිච්චි කරලා කොහොමද සංරක්ෂණය සඳහා පුරාවස්තු අධ්‍යයනය කරන්නේ කියන විෂය
කාබනික ද්‍රව්‍ය සඳහා මෙන්ම අකාබනික ද්‍රව්‍ය සඳහා යොදාගන්නේ කොහොමද කියන විෂය මට හදාරීමට අවස්ථාව ලැබුණා. එහිදී මට මෙට්‍රොපොලිටන් මියුසියම් එකේ ටෝනි ප්‍රාන්ස් කියන මහත්මයා තමයි මගේ ගුරුවරයා හැටියට කටයුතු කළේ එක්ස්රේ ඡායාරූප සඳහා. එතෙන්දී මම ඒ විෂය මම හරි ආසාවෙන් ඉගෙන ගත්තා. ඒගොල්ලන්ගේ තිබුණේ ඩිජිටල් එක්ස්රේ ටෙක්නොලොජි එක. ඒ නිසා මම ඒක ආසාවෙන් කළා. ඉගෙනගෙන මම 2011 වසරේ ලංකාවට පැමිණියා. ඊට පස්සේ මට 2012 වසරේ නැවත ශිෂ්‍යත්වයක් ලැබුණා මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයටම. එතෙන්දිත් මම එක්ස්රේ තාක්ෂණය යොදාගෙන තමයි ශ්‍රී ලංකාවට අයත් පුරාවස්තු 25ක් පමණ බ්‍රොන්ස් පුරාවස්තු 25ක් පමණ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ තිබුණා. ඒ 25 මේගොල්ලෝ මට ලබා දුන්න පරීක්ෂණ කර ඒවැ දත්ත ඒගොල්ලන්ට ලබා දෙන ලෙස. ඒ අනුව මම එම පරීක්ෂණය සිදු කළා. ඉන්පසු මම ලංකාවට ඇවිල්ලා මම මේ කරපු පරීක්ෂණය පිළිබඳ මගේ ලිපි ගණනාවක් සිංහලෙන් ගියා පත්තරවල. ඒ කියන්නේ මම පළමු වතාවට ඩිජිටල් එක්ස් රේඩියෝ අධ්‍යයනයට යොමු කළ පරීක්ෂකවරිය හැටියට ඒ වගේම අපේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙන්ඩර් දිසානායක මහත්මයාගේ ආරාධනා උපදෙස් මත මම රේගු දෙපාර්තමේන්තුවටත් වැඩමුළු ගණනාවක් සිදු කළා. එක්ස්රේ තාක්ෂණය යොදාගෙන කොහොමද පුරාවස්තු අධ්‍යයනය කරන්නේ සහ පිටරට යවන හොර රහසේ පිටරට යවන පුරාවස්තු හඳුනාගන්නේ කෙසේද යන්න අපේ සමන්ත ගුණසේකර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මෙහෙයවීම යටතේ මම වැඩමුළු ගණනාවක් කළා. ඒ අනුව කොහොමද ඇත්තටම පැරණි පුරාවස්තුවක් හඳුනාගන්නේ අලුත් එකකින් කියන එක තමයි එතෙන්දී මම තේමාව කරගත්තේ. ඊට අමතරව මගේ පරීක්ෂණය පිළිබඳ 2013 වසරේ මම මෙට්‍රොපොලිටන් මියුසියම් එකේම ප්‍රසන්ටේෂන් එකක් කරමින් සහ පබ්ලිකේෂන් එකක් කරමින් සංරක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න විද්වතුන්ට මෙන්ම පුරාවිද්‍යා විද්වතුන්ට මම මගේ පරීක්ෂණයේ සොයා ගැනීම අලුත් සොයා ගැනීම මම ඉදිරිපත් කළා. ඊට පස්සේ 2016 වසරේ ICOM කොන්ෆරන්ස් එකට ඒක ඉන්දියාවේ නිව් දිල්ලි වල තිබුණේ. ඒකෙදී මම එක්ස් රේඩියෝග්‍රැෆි තාක්ෂණය යොදාගෙන කොහොමද පුරාවස්තු අධ්‍යයනය කරන්නේ සංරක්ෂණයේදී කියන මාතෘකාව යටතේ පබ්ලිකේෂන් එකක් කළා. ඊට පස්සේ මම 2019 වසරේ ස්විට්සර්ලන්තයේ නිව් චැටල් වල තිබුණු ICOM කොන්ෆරන්ස් එකේදී නැවත වරක් මම එක්ස් රේඩියෝග්‍රැෆි තාක්ෂණය ඇතුළු අනිකුත් පරීක්ෂණ විධි යොදාගෙන කොහොමද පුරාවස්තු අධ්‍යයනය කරන්නේ කියන මාතෘකාව යටතේ ගල්ගමුව පිළිමේ පාදක කොටගෙන මම පරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ICOM ශ්‍රී ලංකා නිලාන් පුරේ මහත්මයාගේ ආරාධනාව මත මම නිව්යෝක් ඉඳලා මම ඔන්ලයින් නැවත මම දේශනයක් කළා 2020 දෙසැම්බර් මාසයේ මේ රේඩියෝග්‍රැෆික් ඉන්වෙස්ටිගේෂන් ශ්‍රී ලංකන් හිස්ටොරික් බ්‍රොන්ස් ඉමේජස් කියන මාතෘකාව යටතේ. ඉතින් ඒ නිසා මම ලංකාවට අදාළ පුරාවස්තු සම්බන්ධව සොයා ගැනීම මම මේ වන විට ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඇයි අපි මේ ඇත්තටම මේ මොකටද අපි මේ වගේ ටෙක්නිකල් ඒ කියන්නේ මේ වගේ තාක්ෂණික අධ්‍යයනයක් කරන්න කියන එක අපි විමසා බලමු. එතෙන්දී ඇත්තටම සංරක්ෂකයෙක් හැටියට මට අවශ්‍ය වෙන්නේ මේ පුරාවස්තුවේ ව්‍යුහය අධ්‍යයනය කිරීම සහ ඒවාට අවශ්‍ය සංරක්ෂණ ප්‍රතිකාර තීරණය කිරීම. එතකොට මම පුරාවස්තුවක් ගත්තාම පුරාවස්තුව අධ්‍යයනය කරන්න ඕනේ මේක කුමන ද්‍රව්‍යකින් සැදිලා තියෙනවද කොයි විදියටද හැදිලා තියෙන්නේ එක පුරාවස්තුවක් හැටියටද තියෙන්නේ පුරාවස්තු දෙකක් හැටියටද තියෙන්නේ අපි ගත්තොත් පිහියක් ගත්තොත් පිහියේ මිට ලීයෙන් හදලා තියෙන්නේ කැපෙන තලය තියෙන්නේ යකඩෙන් ඒ විදිහට අපි ඒ පුරාවස්තු කොයි විදිහට සකස් වෙලා තියෙන්නේ ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක අපි අධ්‍යයනය කළ යුතුයි ඒ අනුව තමයි අපි ප්‍රතිකාරය
යෝජනා කරන්නේ. ඒ යෝජනා කරලා අනුව තමයි අපි ප්‍රතිකාරය සංරක්ෂණය සඳහා සංරක්ෂණ ක්‍රමවේදයේදී යොදාගන්නේ. ඒ නිසා මට සංරක්ෂකයෙකු වශයෙන් මට මේ ඉතා වැදගත් මේ එක්ස් රේඩියෝග්‍රැෆි තාක්ෂණය පුරාවස්තු අධ්‍යයනයට පුරාවස්තුවේ ප්‍රතිකාරය තීරණය කිරීමට. ඒ වගේම ඒන්ෂන්ට් ටෙක්නොලොජි එක හඳුනා ගැනීම. පැරණි තාක්ෂණය අපේ ලංකාවට ආවේනික පැරණි තාක්ෂණය හඳුනා ගැනීමට එක්ස් රේඩියෝග්‍රැෆි අපිට ඉතාම සුදුසු මෙවලමක් වෙනවා. ඒක සංරක්ෂකයෙකු හැට මට ඒ වගේම පුරාවිද්‍යාඥයින් හැටිය ඔබලටත් ඒ ඉතා වැදගත් වෙනවා. එතකොට ඔබලට අවශ්‍ය ගොඩාක් පුරාවිද්‍යාඥයින්ට අවශ්‍ය මේ වගේ තාක්ෂණික කරුණු සංරක්ෂකයින්ගෙන් තමයි ලබලා දෙන්න ඕන. මොකද සංරක්ෂකයින් තමයි වැඩි කාලයක් පුරාවස්තු සමග ගැවසෙන්නේ සහ අන්වීක්ෂ සහ අනිකුත් මෙවලම් පාවිච්චි කරමින් පුරාවස්තු අධ්‍යයනය කරන්නේ සංරක්ෂකයෝ. ඒගොල්ලෝ ළඟ තමයි මේක ඒගොල්ලෝ ඇත්තටම මහාචාර්ය අග්‍රවාල් ඉන්දියාවේ සිටින මහාචාර්ය අග්‍රවාල් පවසන්නේ ඇත්තටම සංරක්ෂකයා කියන්නේ දොස්තර කෙනෙක්. ඒ කියන්නේ දොස්තර කෙනෙක් තමයි පුරාවස්තු අධ්‍යයනය කළා ඒ අනුව තමයි ප්‍රතිකාරය යොදන්නේ. ඉතින් ඒ නිසා ආවට ගියාට ප්‍රතිකාරය යොදන්න බෑ. ඉතින් ඒතෙන්දී ඒන්ෂන්ට් ටෙක්නොලොජි එක සංරක්ෂකයෙකු හැටියට අපිට සහ අපි සොයා ගන්නා කරුණු ඔබට පුරාවිද්‍යාඥයන් හැටියට වැදගත් වෙනවා. ඒ වගේම මේ සොයා ගන්නා සියලු කරුණු අපි අපේ ඉතිහාසය ගොඩනගන්නට රටේ සමාජ සහ සංස්කෘතික ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට මේ සියලු කරුණු අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි ලෝහ පාවිච්චි කරලා තියෙනවා නම් මොන වගේ ලෝහද පාවිච්චි කරලා තියෙන්නේ, මොන වගේ තාක්ෂණයක්ද පාවිච්චි කරලා තියෙන්නේ, මොන වගේ ආර්ථිකමය පසුබිමක් තිබිලා තියෙනවද, රාජ්‍ය පසුබිමක් තියෙනවද, ඒ සියලු කරුණු අනාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා මෙම තාක්ෂණික විශ්ලේෂණ ක්‍රමවේදයන් මගින්. ඒ නිසා මෙවැනි තාක්ෂණික අධ්‍යයනයන් ඉතා වැදගත් වෙනවා. එතකොට මම මෙහිදී මූලිකව අපි සංරක්ෂකයෝ හැටියට පාවිච්චි කරන්නේ අපේ හොඳම නිරීක්ෂණ මාධ්‍ය තමයි අපේ ඇස. අපි ඇස පුරුදු කරගන්නවා හැම විටම පුරාවස්තු දෙස බලලා අද බලනවා හෙට බලනවා අනිද්දා බලනවා ඒ විදිහට දවස් ගාණක් එකම පුරාවස්තුව දෙස බලලා අපි අද දකින්න දේ නෙමෙයි හෙට දකින්න දේ නෙමෙයි අනිද්දා දකින්න ඒ විදිහට අපි සියලු කරුණු ඇසෙන් රැස් කරගන්නවා. ඒ අනුව අපි ඇස පුරුදු කරගන්නවා පුරාවස්තුවක් අධ්‍යයනය සඳහා. ඊට අමතරව අපි අන්වීක්ෂය යොදා ගන්නවා පුරාවස්තු අධ්‍යයනය සඳහා. අන්වීක්ෂය මගින් අපිට පොඩි දෙයක් ලොක් කරලා බලන්න පුළුවන්. ඒ නිසා අපි අන්වීක්ෂය පාවිච්චි කරනවා බොහෝ විට අපේ සංරක්ෂණ රසායනාගාරවලදී. ඊට අමතරව තමයි මම කිව්වේ එක්ස් රේඩියෝග්‍රැෆි කියන තාක්ෂණය කියන්නේ විකිරණතාවය එක්ස්-රේ. කොටින්ම කිව්වොත් අපි අසනීපයක් හැදුනහම අපි ස්පිතාලට ගිහලා අපේ එක්ස්-රේ එකක් ගන්නවා අපේ පපුවේ බඩේ සහ අනිකුත් තැන්වල අපිට තියෙන රෝගාබාධ මොනවද කියලා බලන්න. එක්ස්-රේ එකක් ගන්නවා. අපේ අස්ථි බිඳුනහම අපි එක්ස්-රේ එකක් ගන්නවා කොතනින්ද අස්ථි බිඳලා තියෙන්නේ කියලා බලන්න. අන්න ඒ විදිහට අපි මේ එක්ස්-රේ එක ගන්නවා පුරාවස්තුවේ අභ්‍යන්තරයේ කොහොමද තියෙන්නේ මොන වගේ භෞතික හානිද ඇතුලේ තියෙන්නේ මොන වයින්ද සකස් වෙලා තියෙන්නේ ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක බලා ගන්න අපි එක්ස් රේඩියෝග්‍රැෆි එක ගන්නවා එක්ස්-රේ එක ගන්නවා. ඒක තමයි මම කිව්වේ. ඊට අමතරව අපි එක්ස්-රේ ෆ්ලෝරසන් XRF කියන තාක්ෂණය යොදා ගන්නවා මතු පිට අපි පුරාවස්තු සකස් කරලා තියෙන ද්‍රව්‍ය හඳුනා ගැනීම. අපිට පියවියසෙන් හඳුනා ගන්න පුළුවන් සංරක්ෂකයෝ වුණාම අපි දන්නවා පොළ පාට මලකඩයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් එතන තඹ තියෙනවා. කොපර් තියෙනවා කියන එක අපි දන්නවා. නමුත් ඊට එහා ගිය කොප සමග ටින් ලෝහය, සිංක් ලෝහය, ඒ කියන්නේ තුත්තනාගන් ලෝහය, ටින් ලෝහය වැනි අනිකුත් සුද්‍ර ලෝහ මොන විදිහටද තියෙන්නේ කියලා විස්තරාත්මකව දැන ගැනීම සඳහා අපි එක්ස්-රේ ෆ්ලෝරසන් ටෙක්නික් එක පාවිච්චි කරනවා. මේ දේවල් ගැන තමයි මම අද විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නිව්යෝර්ක් නුවර මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ තියෙන ඩිජිටල් එක්ස් රේඩියෝග්‍රැෆි කාමරය තමයි මේ තියෙන්නේ. මෙතන තමයි මගේ මෙට්‍රොපොලිටන් මියුසියම් එකේ සියලුම පුරාවස්තු එක්ස්-රේ ලබා ගැනීම සිදු කළේ මම මෙතන සිට.
ඉතින් මේක ඉතා නවීන අති නවීන තාක්ෂණයෙන් මේ කාමරය සහ අනිකුත් මේ උපකරණ ඒගොල්ලෝ යොදාගෙන තියෙනවා. මේ දොර පවා LED ඊයන් වලින් තමයි යොදලා තියෙන්නේ. මොකද මේ X-ray කිරණ අපිට සංරක්ෂකයින්ට සහ පාවිච්චි කරන අයට අහිතකරයි. ඒ නිසා X-ray එක ලබා ගැනීමේදී X-ray මේ දොර ලොක් වෙනවා ඉබේම. ඒක අරින්න බෑ X-ray එක ක්‍රියාත්මක වන අවස්ථාවක. ඒ වගේම මේ දොර අරින්න බෑ. නමුත් LED වටේම LED ආවරණ යොදාලා තියෙන නිසා කාමරෙන් එළියට X-ray කිරණ ඒමට හැකියාවක් නැහැ. ඒ විදිහට තමයි මේ X-ray කිරණ රූම් එක හදලා තියෙන්නේ. එතකොට අපේ ලෝකඩ පිළිම මම විශේෂයෙන් අද කතා කරන්නේ ලෝහ සංරක්ෂණය සහ ලෝකඩ පිළිම නිෂ්පාදනය ගැන. ඒකට කොහොමද X-ray යොදාගත්තේ කියන එක. ශ්‍රී ලංකාවේ පුරා ලෝකඩ පිළිම විශේෂයෙන් ලෝකඩ භාණ්ඩ මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ lost wax technique කියන එක. ඒ කියන්නේ ඉටි යොදලා ඉටි වලින් රූපය හදලා ඒක උණු කරලා යවලා ඒ අච්චුවට උණු කරගත්ත ලෝහය වැක්කිරීම තුලින් තමයි පුරාවස්තු නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට අපි X-ray ගැනීමට පෙර අපිට පියවි ඇසින් සමහර දේවල් හඳුනා ගන්න පුළුවන් මේක lost waxද නැද්ද කියන එකට. එතකොට මේ ඔබ දකින මේ සමහර පිළිමවල තියෙන හිසකෙස් තමයි මම මේ දක්වලා තියෙන්නේ. දකුණු අත පැත්තේ ඒකේ ඔබ දකින කැරලි ආකාරයෙන් තියෙන කර්ල් ආකාරයෙන් තියෙන කෙහෙරැලි තියෙනවා. එතකොට සමහර කෙහෙරැලි වලට ටූල් එකක් පාවිච්චි කරලා තියෙනවා. ටූල් එකක් පාවිච්චි කරලා නිකන් බම්බුවක් වගේ එකක් පාවිච්චි කරලා තද කිරීමෙන් ප්‍රෙස් කිරීමෙන් ඒ කියන්නේ ඉටි මත ප්‍රෙස් කිරීමෙන් ඒව හදලා තියෙනවා. ඒ වගේම උල් ටූල් එකක් පාවිච්චි කරලා උලක් පාවිච්චි කිරීමෙන් මේ කිරිබත් කැට ආකාරයෙන් ඒගොල්ලෝ කපලා සැරසිලි දාලා තියෙනවා. ඒ වැක්ස් එක උඩ තමයි මේ සියලුම සැරසිලි කරලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා ඇති සමහර මේ වම් පැත්තේ තියෙන මේ බුදු පිළිම හිසේ ඔබට පේනවා ඇති කන් දෙක ඇස් දෙක හොඳට මතු කරලා දක්වලා තියෙනවා. ඒ වැක්ස් එක මත තමයි මේ සියලු දේ මේවා කරන්නේ. එතකොට වැක්ස් එකෙන් හිස සකස් කරලා මූණ සකස් කරලා ඒ මත ආවරණයක් හැටියට කෙහෙරැලි නැවත වැක්ස් ගුලි ආකාරයට සකස් කරලා අලවල තමයි තියෙන්නේ. එතකොට ඔබට පේනවා මේ X-ray වල කොහොමද කන වෙනම සකස් කරලා වැක්ස් එකෙන් ඉටි වලින් වෙනම සකස් කරලා අර ප්‍රධාන වැක්ස් ඔලු හිසට ඒ කන අලවලා තියෙනවා. ඊට පස්සේ ඒ මතින් මම ඉස්සරහට කියන්නම් කොහොමද මේක නිෂ්පාදනය කරන්නේ කියලා. එතකොට දෙවෙනි ඡායාරූපයෙන් ඔබට පේනවා ඇති ඉටි ගුලි හදලා ප්‍රධාන වැක්ස් තට්ටුවට ගුලි ඉටි ගුලි ප්‍රෙස් කරලා හදලා තියෙන ආකාරය. එතකොට මේ lost wax technique එකේ තියෙනවා hollow cast එක. ඒ කියන්නේ කුහර වාත්තුව සහ solid cast ඝන වාත්තුව කියලා වාත්තු ක්‍රම දෙකක්. එතකොට අපේ මේ මෛත්‍රී බෝධිසත්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෛත්‍රී බෝධිසත්ව පිළිම වහන්සේ හදලා තියෙන්නේ hollow cast කුහර වාත්තුව කියන එකෙන්. අපේ මේ දුර්ගා පිළිමේ ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දුර්ගා පිළිමේ සකස් කරලා තියෙන්නේ ඝන වාත්තුව කියන ක්‍රමයට. ඒක හඳුනාගන්නේ කොහොමද? එතකොට මේ X-ray ඡායාරූපය අරගෙන තියෙන්නේ මේ hollow cast කුහර වාත්තුව කියන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ මේ එකපසක තියෙනවා X-ray ඡායාරූපය. ඒ වගේම solid cast ඒ කියන්නේ ඝන වාත්තුවෙන් සකස් කරන ලද දුර්ගා පිළිමේ X-ray ඡායාරූපය දකුණු අත පැත්තෙන් දක්නට ලැබෙනවා. මේ වම් අත පැත්තේ තියෙන X-ray ඡායාරූපය ඔබට පේනවා ඇති ටිකක් වටේ තියෙන බිත්තිය වගේ සුදු පැහැයට හුරුව. නමුත් මැද හරිය ටිකක් කළු පැහැයට හුරුයි. නමුත් දුර්ගා පිළිමේ සම්පූර්ණ පිළිමේම සුදු පැහැයට හුරුයි. තනින් තන කළු පාට තියෙනවා බුබුලු වගේ. ඒ වායු බුබුලු හිරවීම තුලින් හටගත් කාස්ටින් ඩිපේ ඒ කියන්නේ තාක්ෂණික දෝෂ කියලා තමයි අපි හඳුන්වන්නේ.
ඊට පස්සේ කොහොමද අපි lost wax process එකෙන් ටෙක්නික් එක කරන්නේ. එතකොට මුලින්ම wax වලින් තමයි අපි මේ පිළිමේ සකස් කරලා තියෙන wax එකෙන් අපිට අවශ්‍ය පිළිමේ wax එකෙන් ඉටි වලින් අපි සකස් කර ගන්නවා. ඊට පස්සේ B ඡායාරූපයෙන් ඔබට පේනවා ඒ wax එකට wax පිළිමෙට මේ pouring channel කියලා මේ වගේ wax වලින්ම නිකන් pipe set එකක් නිකන් pipe ටිකක් සම්බන්ධ කරනවා. ඒ තැන් වලට සම්බන්ධ කළා උඩින් තියෙනවා හරියට කුණීලයක් වගේ එකක්. ඒකෙන් තමයි මෙටල් එක ලෝහය වක් කරන්නේ. එතකොට C එකෙන් ඒ ඔක්කොම වැහෙන පරිදි C එකෙන් වටේ මැට්ට ගහලා ඒ මුළු සම්පූර්ණ ඉටි පිළිමේ සහ අර pouring channel කියන එක. ඒ කියන්නේ අර නාල පද්ධතියම සම්පූර්ණයෙන් මැට්ටෙන් වහනවා. මැට්ටෙන් වහලා මේක අනිත් පැත්ත හරවලා අපි එතකොට මේ පුනීලේ ඇත්තටම පුනීලේ වැහෙන්නේ නැති වෙන්න මැට්ට උඩ ඔබට පේනවා ඇති කොහොමද සකස් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක අනිත් පැත්ත හරවලා මේක රත් කරනවා. මේ මැට්ට රත් කරනවා. රත් කරනකොට අර ඉටි එක උණු වෙලා වැක්කිරෙනවා පල්ලෙහාට. එතකොට ආපහු නැවත උඩ අතට හරවලා එක ඔබට පේනවා ඡායාරූපයේ උණු කරගත්ත ලෝහය වක් කරනවා. එතකොට අර ඉටි ඉවතට උණු වෙලා ගියා. එතන හිඩැසක් ඇති වෙනවා. ඒ හිඩැසට ලෝහය වක් කරගත්තු ලෝහය වක් කරනවා. එතකොට ලෝහය එතන පිරෙනවා. එතකොට ඊට පස්සේ ඒක නිවෙන්න හරිනවා. නිවෙන්න හැරලා මේ මැට්ට කඩලා ඉවත් කරනවා. ඊට පස්සේ මේ නාල පද්ධතියත් කපලා ඉවත් කරනවා. ඊට පස්සේ ෆිනිෂින් කරනවා. පීරවල් වලින් ගානවා, පොලිෂ් කරනවා. ඒ විදිහට තමයි අවසාන නිෂ්පාදනයක් හැටියට solid cast නිෂ්පාදනයක් හැටියට ඝනවාතුවෙන් යන්නේ. එතකොට මේක සම්පූර්ණම ඝනවාතුව. ඒ කියන්නේ ලෝහයෙන් තමයි පිරීලා තියෙන්නේ. කිසිම ඇතුලේ මුකුත්ම නැහැ. ලෝහයෙන් පමණයි පිරීලා තියෙන්නේ. ඒකට තමයි අපි ඝනවාතුව කියලා කියන්නේ. එතකොට ඒක වක් කරන ලෝහය වක් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අර මුලින් කිව්ව විදිහටම මේක හිස පල්ලෙහාට හිටෙන විදිහට අනිත් එක හිස උඩට තියෙනවා. නමුත් මේ පුනීලේ වගේ එක උඩ පැත්තට තියලා කකුල් දෙක පැත්තෙන් තමයි ලෝහය උඩ අතට තමයි පිරෙන්න සලස්සන්නේ. මේක අපි කියනවා vertical. ඒ කියන්නේ තිරස් vertical position casting මේ ටෙක්නික් කියලා කියන්නේ මේ විදිහට අපි මේව කරනකොට vertical කියලා තමයි අපි කියන්නේ. තිරස්. එතකොට ඒ විදිහට සකස් කරන ලද්ද දැන් මගේ පරීක්ෂණ වලට අනුව මේ තාක් කරන ලද පරීක්ෂණ වලට අනුව මම හඳුනාගෙන තියෙන බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම හැම විටම මේ vertical position කියන විදිහට තිරස් වාස්තු කියන විදිහට තමයි යන්නේ. ඉතින් මේකත් දැන් ඔබට පේනවා ඇති හොඳට පේනවා පුරාවස්තුව ඝනවාතුවෙන් සකස් කරලා තියෙන්නේ. මේක 6 වෙනි සතවර්ෂයට අයත් මේක මෙට්‍රොපොලිටන් මියුසියම් එකේ තමයි දැනට තියෙන්නේ. එතකොට ඒකෙදි ඔබට පේනවා ඇති සිදු වෙලා තියෙන හානි භෞතික හානි එක්ස්රේ ඡායාරූපේ පේනවා. හැබැයි පියවියසින් කිසිම වෙටක ඔබට පේන්නේ නැහැ මේ පුරාවස්තුවේ වගේ මේ කෑලි කොටස් කැඩිලා ඉවත් වෙලා තියෙන බවක් ඔබට පේන්නේ නැහැ පියවියසින්. ඔබට පේන්නේ මලකඩ දුඹුරු පාට මලකඩයක් තමයි පේන්නේ. ඒකට අනුව මම පරීක්ෂණයේදී මම බලනකොට ඇත්තටම මෙතෙන්දී ඒගොල්ලෝ මේ 6 වෙනි සතවර්ෂයේ කියන්නේ බොහෝම ඈත කාලයකදී ඒගොල්ලෝ මේ පුරාවස්තු කැඩීමකට හරි මොනවාට හරි භෞතික හානියකටපත් වුනහම ඒගොල්ලෝ මං හිතන්නේ පාවිච්චි කරලා තියෙනවා යකඩ ලෝහය මේක රිපෙයාර් කරන්න. ඒ කියන්නේ අලුත් වැඩියා කරන්න. එතකොට ඒගොල්ලෝ ඒ නිසා මේ මලකඩ දුඹුරු පාට මලකඩයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් තඹ ලෝහයෙන් ලෝකඩ පිළිමයක් නම් මලකඩේ එන්නේ ඇත්තටම කොළ පාටට හුරු එකක්. නමුත් මෙතන තියෙන දුඹුරු පාටට හුරු මලකඩයක්. අපි මැග්නට් එකක් කාන්දමක් අල්ලපුවමත් මේකට ඇදිලා යනවා. මේ කොරෝෂනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන තියෙනවා අයන් යකඩ. එතකොට ඒගොල්ලෝ මං හිතන්නේ ඒගොල්ලෝ ට්‍රයල් එකක් කරලා තියෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙනවා මේ වෙනත් ලෝහයකින් හරි මේක මේ අලුත් වැඩියාව කරගන්න. නමුත් ඒක
සාර්ථක වුණාද කියන්නේ දන්නේ නැහැ. නමුත් අපිට එක්ස්රේ ඡායාරූපයෙන් පේනවා ඒක නිවැරදිව සාර්ථක වෙලා නැහැ කියන එක. මොකද ඒ භෞතික හානිය ඒසේම අපිට දැක ගැනීමට හැකියාව තියෙනවා. එතකොට මේ දුර්ගා පිළිමේ ඔබට පේනවා මේ කකුල් හරිය සහ ඉඟටියෙන් පහළ ඔබට කළු පාට බින්දු බින්දු තියෙනවා නිකන් රවුම් හැඩයක. ඒ ඇත්තටම අර අපි අච්චුවට වක් කරගන්නකොට අපි එක පැත්තකින් අච්චුවට වක් කරගන්නවා මේ උණු කරගත්ත ලෝහය අනිත් පැත්තෙන් අපි වායු බුබුලු ඉවත් වීමට අපි නල පද්ධතියේ තියන්න ඕනේ. එතකොට එහෙම නල පද්ධතියේ වායු බුබුලු ඉවත් වීමට තිබ්බේ නැති වුණාම මේ වායු බුබුලු අර ඇත්තටම හිරවීමක් සිදු වෙනවා. ඒ නාල පද්ධතියේ හිරවීමක් සිදු වෙනවා. එතකොට තමයි මේ වගේ කාස්ටින් ඩිෆෙක්ට් ඒ කියන්නේ තාක්ෂණික දෝෂ ඇති වෙන්නේ මේ වගේ. එතකොට මේක ඇත්තටම මේ නිෂ්පාදකවරයා ඇත්තටම දක්ෂ නිෂ්පාදකවරයෙක් නෙවෙයි. ඒ නිසා තමයි මේ වගේ තාක්ෂණික දෝෂ විශාල වශයෙන් දක්නට තියෙන්නේ. ඔබට ඉස්සරහට දැක ගන්න පුළුවන් ඉතාම සුවිශේෂී දේශ නිර්මාණය කර ගන්නා ලද පුරාවස්තු. එතකොට ඒ වගේම ඔබට පේනවා ඇති මම අර ඉස්සරලත් කිව්වා වැක්ස් ලේයර් පාවිච්චි කළා තමයි මේවා කරන්නේ. එතකොට දැන් මේකේ අතපය එහෙම ඒගොල්ලෝ වැක්ස් වෙනම සකස් කරලා අර ප්‍රධාන වැක්ස් මොඩල් එකට සම්බන්ධ කරලා තිනවා. ඔබට පේනවා ඇති මේ පපුව ප්‍රදේශයේ එහෙම වැක්ස් නිකන් තීරු වගේ නිකන් එක උඩ එක අලෝලා වගේ තියෙනවා. ඒ කියන්නේ එක උඩ වගේ අලෝලා සැරසිලි කරන්න තියෙන ඩෙකරේෂන් සැරසිලි මොනවා හරි මාල වලලු තියෙනවා නම් ඒවා වෙනම හදලා අර ප්‍රධාන වැක්ස් මොඩල් එක උඩට අලවලා තමයි කරන්නේ. ඊට පස්සේ තමයි ඕක උඩ මැට්ට ගහන්නේ. මැට්ට ගහලා තමයි ඊට පස්සේ මේක උණු කරලා ඉවත් කරලා ඒ ඇති වෙන රෙප්ලිකාව ඒ කියන්නේ ඒ ඇති වෙන හැඩයට තමයි අර උණු කරගත්ත ලෝහය වක් කරන්නේ. ඒ අනුව තමයි අපිට අවසාන නිෂ්පාදනයේදී අවසාන ප්‍රොඩක්ට් එක හැටියට මේ හැඩයන් එන්නේ. එතෙන්දී මම කියන්න ඕනේ මෙතන මේ කූරු දෙක ඒ අපි කියන්නේ මේවට ටෑන් කියලා මේ යටිපතුලට යටින් තියෙන කූරු දෙක ඒ කියන්නේ රැඳවීම සඳහා කූරු දෙක වෙනම සකස් කරලා මේ පයට සම්බන්ධ කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මම රතු පාටින් ඉරක් ගහලා පෙන්눔 කරලා තියෙනවා. ඒකේ පේන්නේ එක්ස්රේ එකෙන් පමණයි. PVSෙන් බැලුවට මේක පේන්නේ නැහැ අපිට. ඉතින් එවැනි දේවල් ඇත්තටම මම ඉස්සරහට මේක කියනවා මේකේ ලෝහය දෙකක්. ඒ අනුව අපිට තහවුරු කරගන්න පුළුවන් වුණා මේ එක විට නිෂ්පාදනය කරපු දෙකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ වෙන ලෝහ සාන්ද්‍රණයකින් වෙන ලෝහ සංයුතියකින් තමයි ප්‍රධාන පිළිමය සකස් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ කූරු දෙකේ ලෝහ සංයුතිය බලපුවාම වෙනත් ලෝහ සංයුතියක් තමයි දැක ගන්න පුළුවන් වුනේ. ඒ කියන්නේ පිළිමය වෙනම සකස් කර කූරු දෙක වෙනම සකස් කරලා තමයි පස්සේ ජොයින් කරලා තියෙන්නේ. එතකොට මේ ඇත්තටම පසු කාලීනව නිෂ්පාදනය කරලා තියෙන අපේ පුරාවස්තු බුදු පිළිම දෙකක් මේ ඩිවයිඩඩ් කින්ඩම් ඒ කියන්නේ අපේ නුවර යුගයට ඉස්සෙල්ලා කුරුණෑගල යාපහුව වගේ ඩිවයිඩඩ් කින්ඩම් කියන ඒ කාලවකවානුවට අයත් පුරාවස්තු දෙකක්. එතකොට ඔබට පේනවා ඇති මේ පුරාවස්තුවේදී මේ ජොයින්ට් කරලා තියෙන අත ඒ කියන්නේ අත වෙනම සකස් කරලා ජොයින්ට් එකකින් තමයි ප්‍රධාන මේ ශරීරයට මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඔබට මේක පේනවා ඇති එක්ස්රේ එකෙන්. නමුත් පියවියෙන් අපිට මේක දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඔබට පේනවා ඇති මේ සිරුර රැල්ලේ මේ තාක්ෂණික දෝෂ තියෙනවා. එතකොට ඒ තැන් මේකේ අපිට පියවියෙන් පේනවා සාමාන්‍ය කොළ පාට වෙලා වගේ. නමුත් එක්ස්රේ ඡායාරූපයේ ඔබට පේනවා ඒ තැන්වල ඇත්තටම තාක්ෂණික දෝෂ තියෙනවා, භෞතික හානි තියෙනවා. ඒවා නිෂ්පාදනයේදී ඇතිවෙච්ච තාක්ෂණික දෝෂ. ඒ වගේම අපිට මොනවා හරි මේක සම්බන්ධ කරලා තියෙනවා නම් ඒව හැම එකක්ම අපිට එක්ස්රේ එකෙන් දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට පේනවා ඇති මේ තාක්ෂණික දෝෂ කියන ඒවා. එතකොට ජොයින්ට් එක පේනවා උර ඉස්සේ. එතකොට මේ තියෙන්නේ ලෝකපාල පිළිම කියන පිළිම. මේවා අපිට සාමාන්‍යයෙන් අවුකන බුදු පිළිම යට පාදමෙන් හම්බලා තියෙනවා. මාලිගාවිල බුදු පිළිම පාදමෙන් හම්බලා තියෙනවා. කුලියන් කුලමෙන් හම්බලා තියෙනවා.
මේ වගේ ඒවා සාමාන්‍යයෙන් ස්තූපවල ආයකයේදී හම්බ වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ස්මාරකවල අර මේ නිකන් ඉස්සරහා පෝච් එක කියන ඉස්සරහා ඇතුල් වෙන ස්ථානෙන් හම්බ වෙනවා. මේවා අර ආරක්ෂක පිළිම හැටියට තැන්පත් කරලා තියෙනවා. මේ අෂ්ටමංගල ලකුණුත් එක්ක මේවා තැන්පත් කරලා තියෙනවා බොහෝ විට. එතකොට මේ පිළිම පහ කොහෙන් හම්බ වුණාද කියලා මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ සඳහනක් නැහැ. ඒගොල්ලෝ ළඟ තියෙන්නේ මේක කවුරු හරි ඩොනේට් කරලා තියෙනවා මේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයට. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේක ශ්‍රී ලංකාවෙන් හම්බ වුණා කියන එක විතරයි. 9 වෙනි සතවර්ෂයට අයත් කියලා ඒගොල්ලෝ ඩේට් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා පළවෙනි පුරාවස්තු කුබේර. ඒ කියන්නේ උතුරු ප්‍රදේශයේ බාරව සිටින මේක ඇත්තටම එක එක දිශා බාරව සිටින දෙවියන් වහන්සේලා හැටියට සහ මැද ඉන්නේ මේ බ්‍රහ්ම කියන දෙවිවරයා. ඒ විදිහට ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. ඉතින් මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇත්තටම මේ horizontal position කියන එක. ඒ කියන්නේ බුදි කරවලා තමයි පිටපැත්ත, ඒ කියන්නේ මූණ පල්ලෙහාට හිටින විදිහට තමයි මම මේ ඡායාරූපේ දකුණු පැත්තේ ඔබට පෙන්නලා තියෙනවා. ප්‍රධාන පුලිංගලේ තියෙන මේන් ගේට් කියන එක උඩ තියෙන්නේ උඩ පැත්තේ. එතකොට මේ ආකාරයට නල පද්ධතියට ඔය ඊතල ගහලා තියෙන විදිහට තමයි නල පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව ඒ හැම ලක්ෂණයක්ම ඒ ගේට් එකක් විවර වෙන දොරටුව හැමතැනම මේ පිළිමේ හොඳින් අධ්‍යයනය කළොත්, පුහුණු කරපු ඇසකින් අධ්‍යයනය කළොත් අපිට දැක ගැනීමට හැකියාව තියෙනවා. ඒ අනුව මම මේ හැම ගේට් එකක්ම මම ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මම ලකුණු කරලා තියෙන ඒ කළු පාටට ලකුණු කරලා තියෙන තැන් වලින් තමයි අර නාල පද්ධතිය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝහය ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ ඒ පැත්තෙන් තමයි. ඒක එතකොට මේක නිකම් මූණ යටිපැත්තට හරවලා බුදි කරවලා තමයි වක් කරලා තියෙන්නේ ලෝකපාල පිළිම. මේ තාක් මම දැන් ලෝකපාල පිළිම සෑහෙන ප්‍රමාණයක් අධ්‍යයනය කළා ලංකාවට ආවපසු. ඒ හැම එකක්ම මේ horizontal position කියන එක තමයි පාවිච්චි කරලා කියලා තියෙන්නේ. ඒ කියන්නේ සිරස් වාත්තුව කියන එක තමයි, තිරස් වාත්තුව කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ මම ඔය ඉතිසලා කිව්වා බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම හැම විටම vertical කියන අනිත් පැත්තේ එක්ක කකුල් දෙක පැත්තෙන් එක්ක ඔළුව පැත්තේ හිස පැත්තෙන් තමයි ලෝහය වක් කරලා තියෙන්නේ. නමුත් ලෝකපාල පිළිම කියන එකේ හැම විටම පිටපැත්තේ සම්පූර්ණ පිටපැත්තේ මේ විදිහට ආවරණය කරලා තියෙනවා. එතකොට මේ විදිහටම තමයි සවුත් ඉන්දියාවල, දකුණු ඉන්දියාවේ නටරාජා පිළිම වාස්තු කරන්නේ වක් කරන්නේ මේ විදිහටම තමයි. ඒ තාක්ෂණය තමයි මේ ඇවිත් තියෙන්නේ. මේ ලෝකපාල පිළිම කියන ඒවා සාමාන්‍යයෙන් 9 වෙනි සතවර්ෂයෙන් පස්සේ තමයි තියෙන්නේ මහායාන සම්ප්‍රදායත් එක්ක. එතකොට මහායාන සම්ප්‍රදායත් එක්ක විශේෂයෙන් ශිල්ප ටෙක්ස්ට් කියන මැනුවල් එකක්. ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා මේ ඉතිහාසයේ හැටියට ශිල්ප ටෙක්ස්ට් කියන මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා මංජුශ්‍රී මහත්මයාගේ පොත්වල ඒවා සඳහන් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය කලාකරුවන්ට ඒගොල්ලෝ රාජ්‍ය අනුග්‍රහය යටතේ කියනවා මේ විදිහට තමයි මේවා නිෂ්පාදනය වෙන්න ඕන. ඒ හින්දා හැම විටම වැඳුම් පිදුම් සඳහා පාවිච්චි කරන පිළිම සඳහා ඝනවාත්තුව පාවිච්චි කරලා සකස් කරන්න කියන එක ඒ මැනුවල් වල සඳහන් වෙලා තියෙනවා ශිල්ප ටෙක්ස්ට් මැනුවල් එකේ. එතකොට එහෙම හොලෝකාස්ට් ඒ කියන්නේ කුහර වාත්තුවෙන් සකස් කරන ලද පිළිම වන්දනාමාන සඳහා පාවිච්චි කිරීමෙන් රජුට අපලයි, රජුගේ බිසවට අපලයි, රාජ්‍යයට අපලයි යන කාරණා ඒවා සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව ඒව ගැනත් ඉතිහාසයේ කලා ශිල්පයා ඒවා නිෂ්පාදනය කිරීමේදී සලකලා බලලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි මේක ඇත්තටම මේගොල්ලෝ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ හඳුනාගෙන තියෙන්නේ මේක 9 වෙනි සතවර්ෂයෙන් පස්සේ කියලා. ලෝකපාල පිළිම කොහොමත් 9 වෙනි සතවර්ෂයෙන් පස්සේ මහායාන සම්ප්‍රදායත් එක්ක තමයි ඇවිත් තියෙන්නේ. ඒ අනුව 9 වෙනි සතවර්ෂයෙන් පස්සේ තැනෙන බෞද්ධ පිළිම සහ මේ ලෝකපාල වැනි මහායාන සම්ප්‍රදායේ පිළිම ඔක්කොම ඝනවාත්වෙන් තමයි සකස් වෙලා තියෙන්නේ.
එතකොට මේ ඒකේ X-ray ඡායාරූපේ ඔබට පේනවා ඇති කිසිම අර අපේ දුර්ගා පිළිමේ දක්නට තිබුණු විදිහේ රවුම් හැඩේ කිසිම තාක්ෂණික දෝෂයක් දැක ගැනීමට හැකියාවක් නැහැ. හොඳටම තියෙනවා. ඒ කියන්නේ හොඳ රාජ්‍ය අනුග්‍රහයක් තියෙන ප්‍රාදේශීය නායකයෙක් යටතේ තිබුණු වැඩපළක තමයි මේක සකස් වෙලා තියෙන්නේ. සම්පූර්ණ ඝනමාත්‍රයෙන් සකස් වෙලා තියෙනවා. ඒ වගේම හොඳ කලා ශිල්පියෙක් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ අනුව අපිට එවැනි කරුණු හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ලෝකපාල පිළිම මම කිව්වා වගේ මේ අවකන මේ පිළිමේ මේ පාදමෙන් හම්බෙලා තියෙනවා. මේ පිළිම ටික අනුරාධපුර කෞතුකාගාරයේ දැනට තියෙනවා. මම මේ ටිකත් අධ්‍යයනය කළා. අධ්‍යයනය කළා මම මේ ටිකත් දැනට පරීක්ෂණ පත්‍රිකාවක් මගින් එළි දක්වලා තියෙනවා. මේකත් ඇත්තටම horizontal position කියන වාතු ක්‍රමයේ යටතේ තමයි මේ සකස් වෙලා තියෙන්නේ. මේ ආකාරයට තමයි. එතකොට මූලික පුනීලය මෙතන pouring cup කියන එකෙන් තමයි උණු කරගත් ලෝහය වක් කරන්නේ. එතකොට vent කියන්නේ අර වායු බුබුලු ඉවත් වීම සඳහා තියලා තියෙන නල පද්ධතිය. එතකොට ඒක මේ මදක් ඇන්ගල් කරලා තමයි ඒක නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිසා තමයි ඒ තාක්ෂණික දෝෂ ඇති වෙලා තියෙනවා පිළිමේ හැම විටම පිටපැත්තේ ඒ අවකන පිළිමවල. එතකොට ඒකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ තාක්ෂණික දෝෂ කියන්නේ මේ කකුල් පැත්ත තමයි මදක් ඉස්සලා තියෙන්නේ. ඒ ඉසුණු පැත්තේ තමයි මේ වහලා පස්සේ ෆිනිෂින් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට හඳුනා ගන්න පුළුවන් හිස මදක් පහතටත් කකුල් පැත්ත මදක් ඉහළටත් ඉස වෙන්න තමයි මේකේ කාස්ටින් එක කරලා තියෙන්නේ. ඒ වගේම දීඝවාපියෙන් හම්බ වුණා විවිධ යක්ෂ රූප සහ දෙවගණ රූප. මේවත් ලෝකපාල පිළිම හැටියට හඳුන්වන්නේ. නමුත් මේක 9 වෙනි සතවර්ෂයෙන් නෙමෙයි. මේවා දෙවෙනි පළවෙනි සතවර්ෂ වලට යන්න පුළුවනි. දීඝවාපී චෛත්‍ය ඉතිහාසයත් එක්ක. එතකොට ඒවා අර ඒවත් තියෙන්නේ දැන් අපි කියනවා ඇත්තටම මහායාන සම්ප්‍රදාය අනුවයි ලෝකපාල පිළිම ආවේ කියලා. නමුත් මේවත් ඇත්තටම මහායාන සම්ප්‍රදායක ලෝකපාල පිළිම ලෙස හැඳින්වුවේ නැති වුණාට ශ්‍රොඩර්ගේ පොතේ එහෙම හඳුන්වලා තියෙන්නේ ඇත්තටම අර ශ්‍රී ලංකන් බුද්දිස්ට් ස්කල්ප්චර් කියන ශ්‍රොඩර්ගේ පොතේ එහෙම හඳුන්වලා තියෙන දික්පාල පිළිම හැටියට. දික්පාල කියන්නේ ලෝකපාල පිළිම එකේම ඇත්තටම දෙවෙනි සතවර්ෂ පළවෙනි සතවර්ෂ වැනි සතවර්ෂවලදී ස්තූපවල මේවැනි ආරක්ෂක ඇත්තටම ගාඩිනියම් ෆිගර්ස් කියලා තමයි හඳුන්වන්නේ. ආරක්ෂක පිළිම හැටියට තැන්පත් කරලා තියෙනවා. ඒවා අර අෂ්ටමංගල ලකුණුත් එක්ක තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේවා දීඝවාපියෙන් හම්බෙච්ච මේවත් ඔක්කොම ඝනවාතුව සහ අර මං කිව්වා වුණාට පිළිමේ කුඩා වුණත් දැන් නටරාජා පිළිමේ වගේ විශාල පිළිම තමයි ඇත්තටම අර horizontal position casting එක කියන්නේ. ඒ කියන්නේ බුද්ධි කරවලා වගේ උණු කරලා ලෝහය වක් කරන්නේ. ඉතින් මේක හරි කුඩා පිළිමයක්. ඒ වුණත් මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ horizontal position කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදායක් මත හිතෙනවා තියෙනවා බුද්ධ රූප වලට මෙහෙමයි දේව රූප වලට මෙහෙමයි කියන එක ඒගොල්ලන්ගේ මොනවා හරි තිබිලා තියෙනවා. ඒ ගැන මම තාමත් සොයමින් පවතිනවා. ඔබට පේනවා මේ පිටිපස්සේ තියෙනවා මේ වහලා පැච් වගේ තියෙන ඒවා ඒ තාක්ෂණික දෝෂ ඇති වෙච්ච ඒවා කවුළු තිබිච්ච ඒවා අර නාල පද්ධති සම්බන්ධ වෙච්ච ඒවා කපලා ෆිනිෂින් කරලා තියෙන ආකාරය තමයි තියෙන්නේ. අනික කාරණේ ලෝකපාල පිළිමවල මේවා ඇත්තටම වැඳුම් පිදුම් වලට ගන්නෙ නෑ. මේවා ඇත්තටම අර මේ යන්ත්‍රගල් ඇතුලේ තබලා තැම්පත් කරන්න උත්සාහයක් දරලා නෑ. පොලිෂ් කරන්න උත්සාහයක් දරලා නෑ. මේ පිළිම සාමාන්‍ය රළු ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. නමුත් හොඳ කලාකෘති නමුත් රළු ආකාරයට අර බුදු පිළිම වගේ සාන්ත ගතියක් දක්වන්න උත්සාහ කරලා නෑ. එතකොට මේක මම කිව්වේ මම මෙච්චර වෙලා කතා කළේ ඝන වාතුව ගැන. මේ කියන්නේ කුහර වාතුව ගැන. එතකොට කුහර වාතුවේදී
මේ පළවෙනි ඡායාරූපයෙන් දක්වන්නේ සැකිල්ලක් හදනවා. ඒක දැවෙන් වෙන්න පුළුවන්. ඒක මේ සාමාන්‍යයෙන් යකඩෙන් තමයි අපිට මෙතෙක් හම්බෙච්ච හැම එකක්ම හමුනේ යකඩෙන්. යකඩ කූරු වලින් අත්වලට හිසට කකුල් දෙකට යන විදිහට යකඩ කූරු මැද තමයි ප්‍රධාන මෝල්ඩ් එක හදන්නේ. ඊට පස්සේ ඒ තමන්ට අවශ්‍ය පිළිමේ ඒ යකඩ කූරු වටා මැටියෙන් අඹා ගන්නවා. ඊට පස්සේ ඒ මැටියෙන් අඹාගත්ත නියම රූපේ මත වැක්ස් ලේයර් එකක් යනවා. ඉටි ලේයර් එකක් යනවා. එතකොට ඒ ඉටි ලේයර් එක උඩ නැවත මැටි ලේයර් එකක් ගහනවා. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක දැන් රත් කරපුවාම උණු කරලා ගියාට පස්සේ එතකොට මැද තියෙන වැක්ස් එක උණු වෙලා ගියාම මේ අතර සම්බන්ධය නැති වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හරස් අතට මේ එන වගේ ඒවා ගහනවා. යකඩ කූරු වගේ ගහනවා. ඒවට අපි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ චැප්ලට් කියලා. එහෙම නැත්නම් එන කියන එකක් සාමාන්‍යයෙන් අපි සිංහලෙන් පාවිච්චි කරනවා. ටෙක්නිකල් වර්ඩ් එක ඇත්තටම චැප්ලට් කියලා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ චැප්ලට් ගහලා ඊට පස්සේ කරන්නේ මේ පිළිමේ උණු කරනවා. උණු කරනකොට අර දැන් එළියේ තියෙන මැට්ට ඇතුළෙමත් තියෙන මැට්ට ඔබට මතක ඇති මැද හරියේ වැක්ස් වලින් හැඩේ ගත්තා. එතකොට ඒ වැක්ස් ටික ඔක්කොම උණු වෙලා යනවා අපිට. එතකොට ඒ වැක්ස් ටික උණු වෙලා ගියාට පස්සේ උඩ පැත්තට හරවලා උණු කරගත්ත ලෝහය අවශ්‍ය ප්‍රමාණයට වක් කරගන්නවා. එතකොට අර වැක්ස් එක ගියාට පස්සේ ඉතුරු වෙන කුහරය තුල මේ ලෝහයෙන් පිරෙනවා. එතකොට ඒ පිරුණාට පස්සේ නමුත් මැද තියෙන්නේ අර මැද තියෙන යකඩ කූර අපි කියන්නේ මේ පළවෙනි මේ ඡායාරූප තියෙන ඒකට අපි කියන්නේ ආමේචර් කියලා. ඒ යකඩ කූරු වලට කියන්නේ ඉන්ටර්නල් ආමේචර් කියලා. ඒවට තියෙන මැටි ඔක්කොම මැද සකස් වෙච්ච පිළිමයක් හැටියට මේ වගේ දේවල් වෙනත් උපකරණ සම්බන්ධ කරන්න ඕන. නැවත ඒවා වැක්ස් එකකින් සම්බන්ධ කළා මේ නිෂ්පාදනය කළා අරකට වෙන විදිහට සම්බන්ධ කරන්න ඇටච් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහ මම ඉස්සෙල්ලාට කිව්වේ දුර්ගා පිළිමේ සහ සමහර බුදු පිළිමවල කණ හැම වෙනම සකස් කළා ඉතිවල කියලා තියෙනවා කියලා ඒ ආකාරයට මේවත් කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඒ ආකාරයට හොලෝකාස්ට් ඒ කියන්නේ කුහර වාතයෙන් සකස් කරන පිළිමයක් තමයි මේ මෛත්‍රී බෝධිසත්ව පදාන්තයේ දක්වා එක දිගට දිවෙන යකඩ කූරක් තියෙනවා ඇතුලේ. ඝනත්වය අනුව හඳුනා ගන්න පුළුවන්. එතකොට යකඩ කූර වාස්තුව. එතකොට මම කහ පාටින් දෙපැත්තේ ලකුණු කරලා තියෙනවා මේ වටේ ලකුණු කරලා තිනවා. ඒක තමයි ඇත්තටම ලෝහ ඝනත්වය. ඒක තමයි ඇත්තටම වැක්ස් එකේ ඝනත්වය. ඒ කියන්නේ වැක්ස් එකේ පළල ඒක තමයි. වැක්ස් එකේ පළල ඒකයි. වැක්ස් එකේ පළලට තමයි ලෝහය පළල වැටෙන්නේ. එතකොට ඒක තමයි අපේ ඒ කියන්නේ thickness එක. ඒ කියන්නේ මේ බිත්තියේ ඝනකම තමයි මේ කහ පාටින් මම වටේ දක්වලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත ලෝහ ප්‍රමාණය සහ ඇත්ත වැක්ස් ප්‍රමාණය තිබුණා. ඉතුරු ඒවා මැටි සහ අනිකුත් කොටස්. ඔබ දකින්න ඇති මේ දෙපැත්තේ තියෙන රැලි සහ මේ නෙරියේ ඒවා ඔක්කොම වැක්ස් වලින් වෙනම සකස් කරලා අර මූලික වැක්ස් පිළිමයට තමයි සම්බන්ධ කරලා ඇටච් කරලා මැටි ගහලා ඊට පස්සේ ඒක වැක්ස් එක උණු කරලා යවලා ඒ උණු වෙලා ගිය සිදුරට රිප්ලේස් කරනවා අර මෙටල් එක. ඒ විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ඔබට පේනවා ඇති දැන් මේක කොහොමද තියෙන්නේ කියලා ඉස්සරහින් බලනකොට සාමාන්‍ය මේ සුදු පැච් වගේ තියෙන්නේ ඒ පස්සේ නිෂ්පාදනයෙන් පස්සේ ඇතිවෙන තාක්ෂණික දෝෂ වසලා ඒ කියන්නේ වෙනම ලෝහය උණු කරලා දාලා පැච් එහෙම දාලා වහලා පොලිෂ් කරලා තමයි ගන්න. එතකොට දැන් මම මේ පහළ නෙරිය මේ පල්ලෙහාම මේ කකුලට උඩින් තියෙන හතරැස් කොටුව වගේ තියෙන්නේ
එතන ඒ නාලයක් සම්බන්ධ වෙච්ච තැන. ඒ කියන්නේ පෝරින් channel කියන එකක් සම්බන්ධ වෙච්ච තැනක් ඒ විදිහට තමයි ඒ වගේ ලක්ෂණ අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා ඇස පුරුදු කරගත්තොත්. එතකොට මේක තවක් කරලා තියෙන්නේ කකුල් දෙක පැත්තෙන්. එතකොට ඔබට පේනවා ඇති කකුල් දෙක පැත්තෙන් මේ වැඩි ලෝහය ඇතුලේ තියෙන අර දැන් යකඩ කූර තියෙනවා ඒ අතර පස් හරහා මේ වැඩි ලෝහය පෙරිලා තියෙනවා. ඔබට පේනවා ඇති. පෙරිලා වැක්කිරීමක් දක්නට තියෙනවා මේ කකුල් දෙක අතරින් පල්ලෙහාට පෙරීමක් දක්නට තියෙනවා. ඒකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් කකුල පැත්තෙන් තමයි මේක වැක්කිරීම සිදු වෙලා තියෙන්නේ කියන්නේ. එතකොට මේ පිළිමේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ තියෙන්නේ ඔබට පේනවා ඉදිරිපස හොඳින්ම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් පිටපැත්තේ ලොකු විශාල ප්‍රමාණීය පිපුරුමක් දක්නට තියෙනවා. එතකොට මේ පිපුරුමට හේතුව විශේෂයෙන් මේක කුහර වාත්‍රෙන් කරපු එක. මැද තියෙනවා යකඩ කූරක්. ඒ යකඩ කූර දි รา පත් වෙලා තියෙනවා. දි รา පත් වෙලා ප්‍රසාරණය වෙනකොට පිටතින් තියෙන ලෝකඩ පිළිමේ පිපිරීමට ලක් වෙනවා. ඒ කියන්නේ මැද ප්‍රසාරණය වෙනකොට මේක ඉදිමෙනවා. ඉදිමෙනකොට පිට තියෙන කවචයේ තියෙන ලෝකඩ ඒක පිපිරීමට ලක් වෙනවා. ඒක තමයි මේකේ වෙලා තියෙන්නේ. ඒක අපිට බැලු බැලමට සාමාන්‍ය සංරක්ෂකයෙකුට නම් හඳුනා ගන්න පුළුවන් මේක ඇතුලේ යකඩ තියෙනවා කියලා. නමුත් මේක හොඳින් අධ්‍යයනය කරන්න කොයි විදිහටද යකඩ පැතිරලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න නම් අපිට එක්ස්රේ එක නැතුව බලන්නම විදිහක් නැහැ. ඒ වගේම ඔබට පේනවා ඇති මේකේ සාමාන්‍ය මේ මුහුණ සහ මේ උරහිස්වල නිකන් සිල්වර් කලර් නිකන් රිදී පැහැ නිකන් සුදු පැහැයක් වගේ තියෙනවා. තඹ වගේ කොළ පැහැ හුරුවට වඩා දිස්නයක් දෙනවා. ඒකට හේතුව මේකට ටින් ප්‍රතිශතය වැඩි යොදලා තියෙනවා. ලෝකඩ තමයි ලෝකඩ කියන්නේ කොපර් ටින් ලෝහ මිශ්‍රණයක්. ලංකාවේ පුරාවස්තු වල සාමාන්‍යයෙන් කොපර් ටින් ලෙඩ් ඊයන් කියන ලෝහයක් යොදනවා ලංකාවේ පුරාවස්තු වලට ලෝකඩ වලට. එතකොට මේකේ වැඩි ප්‍රමාණයක් 15%ක් පමණ ටින් තියෙනවා. ඒ නිසා තමයි මේ දිස්නේ දෙන්නේ. එතකොට ඒ වගේ කාරණා අපිට මේ පියවියෙන් පුරාවස්තුවක් දැක්කහම ඇස හුරු කරගත්තු සංරක්ෂකයෙකුට නම් හඳුනා ගන්න පුළුවන්. මේකේ මෙච්චර ටින් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මේක කුහර වාත්තුවෙන් කරපු එකක්. මෙවැනි දේවල් සාමාන්‍යයෙන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට නමුත් අපි එහෙම දල වශයෙන් කියනවට වඩා අපි කියන්න ඕනේ විද්‍යාත්මකව තහවුරු කරන්න ඕනේ මේක මේ විදිහටමයි හදලා තියෙන්නේ කියලා අපිට විද්‍යාත්මකව රිපෝට් කරන්න ඕනේ. නිසා තමයි අපි එක්ස්රේ වැනි තාක්ෂණ යොදාගෙන අපි මේවා අධ්‍යයනය කරන්නේ. එතකොට මේ පුරාවස්තුවත් මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයට අයත් අවලෝකතේශ්වර බෝධිසත්ව පිළිමයක් 8 වෙනි සතවර්ෂයට අයත් මේකත් සොයාගත්තු ස්ථානයක් දැක ගැනීමට නැහැ. එතකොට මම මේ පෙර කිව්වා වගේ මේක ඉදිරිපස හොඳින්ම තියෙනවා. නමුත් අපි UV light එකක් ගහපුවාම අපිට පේනවා තැනින් තැන මේ ඇත්තටම මේ ඡායාරූපය හරියට පැහැදිලි නැහැ. නමුත් වැඩිපුර තියෙන්නේ තැඹිලි පාටට හුරු ඒවා. නිල් පාටට හුරු ලෝහය තියෙන්නේ. තැඹිලි පාටට හුරු ඒවා තියෙන්නේ ඔක්කොම මේ කියන්නේ restoration ඒ කියන්නේ අලුත් වැඩියා කරපු තැන් තමයි දැක ගන්න තියෙන්නේ. එතකොට UV light එකක් ගහපුවාම අපිට අලුතින් අලුත් වැඩියා කරපු තැන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට X-ray ඡායාරූපය ඔබට පේනවා ඇති මේක පා වෙනවා කියලා. මේ බෝධිසත්ව පිළිමේ පා වෙනවා කිසිම සම්බන්ධයක් නැහැ පාදමට කියන එක ඔබට X-ray ඡායාරූපෙන් පේනවා. නමුත් ඔබට මේකේ පේන්නේ හොඳට මේක ප්‍රදර්ශනය කරලා තියෙනවා මෙට්‍රොපොලිටන් කෞතුකාගාරේ. මේක පෙරලෙන්නේ නැහැ. හොඳට තියෙනවා. ඒ කියන්නේ අපිට X-ray ඡායාරූපෙන් විතරයි මේකේ අභ්‍යන්තරය අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔබට මේ පේනවා ඇති පසුපසින් සහ ඇන්ගල් එකකින් ගත්තු විවිධ X-ray ඡායාරූප ඒ හැම එකෙම මොන විදිහටද මේ පිළිමේ තියෙන්නේ කියලා අභ්‍යන්තරය සහ බාහිරය දෙකම හොඳින් අපිට අනාවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා X-ray තාක්ෂණය මගින්. එතකොට මේ
විස්තරාත්මකව බැලුවොත් ඔබට පේනවා ඇති මේ අත් දෙක දිගේ දුවන අරියට කටුකම්බියක් වෙන්නේ. අපි මේකට කියන්නේ twisted wire armature එකක් කියලා. ඒ කියන්නේ කටුකම්බියක් ආකාරයෙන් තමයි මැද සැකිල්ල යොදලා තියෙන්නේ. ඒ සැකිල්ල වටා මැටි ගහලා තියෙනවා. මැටි වටා ආපහු වැක්ස් එක දාලා වැක්ස් එක වටා මැට්ට ගහලා අර විදිහට තමයි මේ කුහර වාත්තුවෙන් සකස් කරලා තියෙන්නේ. මම ඔබට කිව්වා කුහර වාත්තුවේ සකස් කරනකොට මැද සහ පිට මැට්ට සම්බන්ධ කිරීමට හරස් අතට ගහනවා කියලා චැප්ලට්. ඒ කියන්නේ යකඩ ඇන. ඒව තමයි මේ රවුම් හැඩයට මම මේ ඉතල ගහලා තියෙන්නේ. ඒ වැනි කීපයක් මේ පිළිමේ දැක ගැනීමට හැකියාව තියෙනවා. ඒ හැම ඒවා යකඩ වලින් තමයි යකඩ නේල් තමයි යකඩ ඇන තමයි ඒ අතට චැප්ලට් ගහලා තියෙන්නේ. මේක තඹ ලෝකඩ පිළිමේ. නමුත් යකඩ ඇනින් තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පිළිමේ පාවෙනවා. ඒ නිසා අපි වෙනම සාම්පල් එකක් අරගෙන පරීක්ෂා කළා මෙතන යට මොනවද සකස් වෙලා තියෙන්නේ. පාදමේ යටිපැත්තෙන් බැලුවත් කිසිම ජොයින්ට් එකක් සම්බන්ධ නැහැ. මේ යටිපතුලෙන් බැලුවත් හොයාගන්න බෑ එක්ස්රේ එකනේ. ඊට පස්සේ අපි සාම්පල් එකක් බලපුවාම මේක කෞතුකාගාරයට දෙන්න පෙර දීපු ප්‍රදානි කරන්න පෙර කෞතුකාගාරයට ප්‍රදානි කරන්න පෙර ඒගොල්ලෝ ප්‍රතිසංස්කරණයක් කරලා තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණයේදී මේ පාදම මේකට අලවලා තමයි කෞතුකාගාරයට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ මෑත කාලීන රෙසින් එකක් තමයි. ඒ කියන්නේ එපිපික්ස් වගේ ඒ වගේ නිකන් මෑත කාලීන ගම් එකක් තමයි මෙතන දැක ගන්න පුළුවන් උනේ. අපි XRF එකෙනුත් ඒක පරීක්ෂා කරලා බැලුවා. එනවා. ඒ වගේම අපි මේකේ ප්‍රධාන පිළිමේ සංඝටක සහ පාදමේ සංඝටක බලපුවාම දෙකේ රසායනික සංයුතිය සහ මුලින්ම වෙනස්. ඒ අනුව අපි මේක කොටස් දෙකක් හැටියට නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම අපිට සැකයක් තියෙනවා මේ පාදම මේ පිළිමේට අයත් එකක් නොවේයි කියන එක අපිට මේ තියෙනවා. මොකද යටිපැත්තෙන් බලපුවාම කිසිම සම්බන්ධයක් මේ පිළිමේට එහෙමනම් මුල් සම්බන්ධයක් මේකට සම්බන්ධ කළා කියන මොකක් හරි යට ඇණයක් හෝ මොකක් හරි වෑල්ඩින් පාරක් හරි යටපැත්තෙන් දැක ගන්නට පුළුවන්. එහෙම කිසි දෙයක් දැක ගන්නට නෑ. ඒ කියන්නේ මේකේ පාදමක් කියලා අපිට තහවුරු කර ගැනීමට කිසිම කාරණාවක් නෑ. ඒ කියන්නේ මේක කෞතුකාගාරයට දීමට පෙර වෙන පාදමක් හොයාගෙන මේකට දීලා මේක මේ ප්‍රදර්ශන මට්ටමට ගෙනහලා තමයි මේ කෞතුකාගාරයට ලබා දීලා තියෙන්නේ. ඉතින් එවැනි කාරණා අපිට හඳුනා ගන්න පුළුවන් එක්ස්රේ වලින් පමණයි. එතකොට ඊට අමතරව මම විවිධ පුරාවස්තු 25ක් විතර මම කිව්වා කෞතුකාගාරයේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය අධ්‍යයනය කළා. එතෙන්දී මම ඔබට කිව්වා 9 වර්ෂයෙන් පස්සේ ඝනවාත්වයෙන් තමයි බොහෝ පිළිම සකස් කරලා තියෙන්නේ. මොකද අර සිල්පටෙක්ස් කියන මැනුවල් එක ඇවිත් තියෙනවා. ඒකේ හැටියට යකඩ සහ පස්වැනි පිරවුම් සහිත බාල ලෝහයෙන් සකස් කරන ලද කුහර වාත්තුවෙන් සකස් කරන ලද පිළිම වන්දනාමානයට ගැනීමෙන් රජුට අපලයි කියන කතාවක් කියනවා. ඉතින් ඒ නිසා මේක 10 වෙනි සතවර්ෂයට අයත් මේක කුහර වාත්තුවේ විශාල ප්‍රමාණයේ පිළිමයක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 59ක්. ඒ කියන්නේ අඩියකටත් වඩා අඩි 2කට කිට්ටු වෙන්න විශාල ප්‍රමාණයේ පිළිමයක්. එතකොට මේක ඒගොල්ලෝ කුහර වාත්තුවෙන් තමයි සකස් කරලා තියෙන්නේ. කුහර වාසුවෙන් සකස් කළාට ඒගොල්ලෝ කරලා තියෙන පිටපැත්තේ ඔයාලට පේනවා ඇති මේ එක්ස්රේ ඡායාරූපේ කවුළු දෙකක් තියෙනවා. මෙතන ඉගටියට පල්ලෙහායින් සහ පපුව ප්‍රදේශයේ. ඒ කවුළු දෙක පිටපැත්තෙන් කපලා ඒගොල්ලෝ ඇතුළේ තිබුණු පස් ඔක්කොම ඉවත් කරලා තියෙනවා. ඉවත් කරලා නමුත් මම මේ ඊතලේ ගහලා තියෙන උදරයේ ප්‍රදේශයේ ඔබට පේනවා ඇති තාමත් අලු පාටට ඒ පස් වගේ ඒවා තියෙනවා. ඒකයි නිකන් එතන සුදු පැහැයට තියෙන්නේ. සුදු පැහැයට එක්ස්රේ ඡායාරූපේ තියෙන්නේ. අනික් හරිය කළු වෙන්නත් එතන සුදු වෙන්නත් හේතුව ඒකයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒගොල්ලන්ට පස් ඇදලා ඉවත් කර ගැනීමේ හැකියාවක් තිබිලා නැහැ. එතකොට ඒ පස් ඉවත් කර ගැනීමට යනකොට හරිය
එහෙම නැත්නම් මේ රැල්ල තැබීමට හරි ඒගොල්ලෝ නුපුරුදු යකඩ දඟරයක් වගේ එකක් තියලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් වාස්තු කිරීමේදී වැක්ස් එකට සාමාන්‍යයෙන් කවලද මේ රැල්ලේ හැඩය ගන්න මේ කූර තැම්පත් කරලාද කියලා තියලාද කියලා මට සැකයක් තියෙනවා. ඒ වගේම හිසට උඩින් ඔබට පේනවා ඇති සිරස්පත නිකන් අර ස්ක්‍රූ කරලා තියෙන්නේ. ඒ කියන්නේ හිසට නිකන් කරකවලා තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ඔබට පේනවා මේ සිරස්පත වෙනම හදලා තමයි මේකට ඔබවලා තියෙන්නේ. එතකොට මේ අනිත් පැත්තේ තියෙන අවලෝකිතේශ්වර පිළිමේ ඒකෙත් කිසිම මැද සැකිල්ලක් නැහැ. මැද කූරක් දක්නට නැහැ. ආමිච එකක් නැහැ. අයන ආමිච එකක් දක්නට නැහැ. ඒකෙත් ඔබට තනින් තන පේනවා ඇති මේ කළු පාටට ලප වගේ. ඒ තියෙන්නේ ඇත්තටම තාක්ෂණික දෝෂ. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ බෝධිසත්ව පිළිමේ තනිකර සිම්පල් සරල කූරක් දාලා තියෙනවා. ඒ වගේම මේ 9 වෙනි සතවර්ෂයේ මේ පොඩි කුඩා ප්‍රමාණයේ බෝධිසත්ව පිළිමේ සරල තනි කූරක් දාලා තියෙනවා මැද එක්ස්රේ එකේදී. එතකොට මේ මෙතන අතට යටින් තමයි ප්‍රධාන වැක්කිරීම ලෝහය වැක්කිරීම සිදු කරලා තියෙන්නේ. ප්‍රධාන ගේට් එක තිබිලා තියෙන එතන මේ උදරයේ හරියේ තියෙන කළු පාට සිදුරක් වගේ තියෙන්නේ ඒ අර චැප්ලට් එකක්. ඒ කියන්නේ යකඩ ඇණයක්. යකඩ ඇණ වෙනුවට ඉස්සෙල්ලා සමහර අය දැව කූරු ගහනවා. එතකොට ලෝහය අර උණු ලෝහය වැක්කිරීමේදී දැවය පිච්චිලා යනවා. එතකොට ඒවෙනි තැන් කුහරයක් හැටියට තමයි අපිට එක්ස්රේ එකේ දැක ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේක ඇත්තටම සංකීර්ණ කූරු යොදපු අවස්ථාවක්, ආමිචර්ස් යොදපු අවස්ථාවක්. ඔබට පේනවා ඇති මේකේ මේ කුරුසයක් හැටියට මේ බුදු පිළිමේ මේ ඉන්දි බුදු පිළිමේ දාලා තිනවා. ඒක අත දිගේ ගිහිල්ලා අත්ල දක්වාම ඒ යකඩ කූර ගිහිල්ලා තියෙනවා. එතකොට මේ කුරස වගේ එකේ උඩ හිස දක්වාම එක කූරක් උඩ අතට ගිහිල්ලා තිනවා. පල්ලෙහාට ගිහිල්ලා තිනවා. ඊට අමතරව කකුල් දෙක එක විදිහට තියන්න පොඩි කූරක් නැවත ගහලා තියෙනවා. එතකොට ඉස්සරලා කිව්ව බෝධිසත්ව පිළිමේ අර ට්විස්ටඩ් වයර්, ඒ කියන්නේ කටුකම්බි වගේ වයර් දානවා. මට හිතා ගන්න බෑ මේක ඇත්තටම අඩියක් පමණ තමයි උස. ඒ කියන්නේ මෙච්චර බරපතල විදිහට මේ යකඩ කූරු මැදට එදෙව්වේ ඇයිද කියන එක හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ යකඩ කූරු යෙදීම නිසාම තමයි මෙච්චර භෞතික හානියක් මේ පිළිමෙට වෙලා තියෙන්නේ. එතකොට මම ඊට පස්සේ මේ ගල්ගමෙන් හම්බ වුණු පිළිමයක් අපි සංරක්ෂණය කළා. මේකට ඇත්තටම US Ambassadors Fund එකෙන් තමයි ෆන්ඩ් කළේ එක්සිබිෂන් එක සඳහා අනුරාධපුර කෞතුකාගාරේ. ඉතින් අපි මේක අවුරුදු ගාණක් පුරාවස්තුව පිරිසුදු කිරීම කළා. පිරිසුදු කිරීම කරලා අපි මේ අවසානයේ මේ හිස ප්‍රතිසංස්කරණය කළා. අපි කෞතුකාගාරයේ සකස් මේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා. එතෙන්දී අපිට හඳුනා ගන්න පුළුවන් වුණා අපි එක්ස්රේ ගන්න try කළා. ඇත්තටම ඇටොමික් එනර්ජි ඔතොරිටි එකේ පරමාණු බල ශක්ති අධිකාරියේ. නමුත් එහෙ තිබුණේ ප්‍රමාණවත් ධාරිතාවෙන් යුතු එක්ස්රේ ඡායාරූප. ඒ නිසා එක්ස්රේ ඡායාරූපේ ඉතා පැහැදිලි නැහැ මේ කොහොමද මැද කූරු යොදලා තියෙන්නේ කියලා. නමුත් මගේ දල අදහසට අනුව මම දැකලා තියෙන දේවල් අනුව මම ඇත්තටම මට හිතෙන විදිහට මම මේ විදිහට මැද කූරු මේ විදිහට තියෙන්න පුළුවන් කියන එක මම මේ ගෙස් කරලා තියෙනවා. මේක ඇත්තටම C14 dating කළා අපි. මේ මැද කුහරය ඇත්තටම කාබනික මිශ්‍ර මේ පිරවුමක් තියෙන මැද. ඒකෙන් අපි සාම්පල් අරගෙන බීටා ඇනලිටිකල් ආයතනයේට ඇමරිකාවේ යවලා ඩේටින් කළා. මේක ඇත්තටම 385 AD කියන ඉතා ඈත අගයක් අපිට ආවා. ඒක ඉතා සුවිශේෂී කරුණක්.
මේ වෙන විට ඇත්තටම බදුල්ලෙන් හම්බ වෙන 5 වෙනි සතවර්ෂයට අයත් කියන එක තමයි කොළඹ කෞතුකාගාරයේ තියෙන 5 වෙනි සතවර්ෂයට යන බදුල්ලෙන් හම්බ වුණ පිළිමේ තමයි පැරණිම එක කියලා අපිට සඳහන් වෙලා තිබුණේ. නමුත් මේ ඩේටින් එකත් එක්ක මේ කාලය 385ක් ඈතට යනවා. නමුත් ගැටි මියුසියම් එකේ විද්‍යාඥයෙක් වන ජෝන් ටුයිලි මහත්මයා මගේ මේ ඩේටින් එක ගැන සාකච්ඡා කළා මාත් එක්ක. එතුමා කියනවා මෙතන තියෙන්නේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පමණක් නෙවෙයි මේ මැද පිරවුම තියෙන්නේ. මෙතන තියෙනවා වැලි, ගොම, මැටි සහ අනිකුත් කොහොබත් අර එවැනි ද්‍රව්‍ය පිරවුමක් මේ මැද තියෙන්නේ. එතකොට අර මැටි සහ වැලි නිසා මේම කාලය નિયમિત ප්‍රමාණයට වඩා ඈත අතීතයට යන්න පුළුවන්. එයා කියන විදිහට මේක තව ටිකක් මෙහාට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක තමයි ජෝන් ටුයිලි මහත්මයා අද ප්‍රකාශ කරන්නේ. ඒ නිසා එතුමා මට උපදෙස් දුන්නා මේ නැවත මේ සාම්පලයක් අරගෙන මේකෙන් වැලි මැටි ඉවත් කරලා කාබනික ද්‍රව්‍ය විතරක් නිස්සාරණය කරගෙන ඒකේ ඩේටින් එකක් නැවත ගන්න කියලා. ඉතින් මම ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී ඒ ඩේටින් එක නැවත ලබාගෙන අලුත් ඩේටින් එක මොකක්ද කියලා කියන්නේ. නමුත් මේ දක්වා මේක තමයි පැරණිම පුරාවස්තුව ලෙස පැරණිම බුදු පිළිම ලෙස ලෝකඩ බුදු පිළිම ලෙස ලංකාවේ ඉතිහාසගත වන්නේ මේ පිළිමය මේ වන විට. එතකොට ඒකේ මම තාක්ෂණික ලක්ෂණත් හඳුනාගත්තා. ඒකේ මේ හිසේ ගත්තු එක්ස්රේ ඡායාරූපේ තමයි මේ දක්නට තියෙන්නේ. ඒකේ ඔබට පේනවා මේ කන හැම වෙනම වැක්ස් වලින් හදලා අර ප්‍රධාන වැක්ස් රූපයට අලවලා තියෙනවා. ඔබට පේනවා මේ ඇඟිලි හැම හොඳට වැක්ස් එකේ මේ කැටයම් කරලා තියෙන ආකාරය. ඔබට පේනවා මේ හිස කෙස් ළඟ නළලේ තියෙන ටූල් මාක්. ඒ වගේම බී ඡායාරූපෙන් ඔබට පේනවා චැප්ලට් එකක් දි รา පත් වෙච්ච යකඩ කූරක කොටස් තියෙනවා. ඒ වගේම යකඩ කූරු 5ක් මේ පිළිමේ ඉදිරිපස්ස දක්නට තියෙනවා. ඒවා අපි ඔක්කොම රෙකෝඩ් කළා. එතකොට මේ කන ඔබට පේනවා අලවල තියෙන ආකාරය, කෙහෙරැලි ටූල් එකකින් මාක් කරලා තියෙනවා වැක්ස් උඩ. ඉතින් ඒ වගේ කාරණා අපිට පියවියසෙන් හඳුනා ගන්න පුළුවනි. ඒ වගේම ප්‍රධාන වැක්ස් එකෙන් තමයි මේ මේක හදලා තියෙන්නේ පිළිමේ. එතකොට ඊට අමතරව මේ රැල්ල හදන්න වෙනම වැක්ස් කොටසක් අරගෙන ඔබට පේන ප්‍රධාන මෝල්ඩ් එකට කොහොමද ඇතුළත් කරලා සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. ඉතින් විවිධ කාරණා මෙම පුරාවස්තු අධ්‍යයනයේදී හඳුනා ගන්න පුළුවන්. මේක මම ප්‍රේරකියුවා බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම හැම විටම මට හම්බෙලා තියෙන ඒවා හම්බුනේ vertical position කියලා. නමුත් මේක horizontal තිරස්වාත්තුව. ඉතින් ඒ හින්දා මේක ඔබට පේනවා ඇති pouring cup එක උඩ තියෙන්නේ. එතකොට මේ වාතය යන්න වෙනම තියෙන්නේ දාලා තියෙන්නේ. එතකොට angle එක මතක් තියෙනවා. ඒ වගේම බෙල්ලට යටින් කැඩුණු බෙල්ලට යටින් මෙතන මට හඳුනා ගන්න පුළුවන් වුණා ප්‍රධාන ගේට් එකක්. ඒ කියන්නේ නලයක් සම්බන්ධ වෙච්ච තැන. ඒ වගේම මෙතන නහය උඩ තියෙනවා මේ තාක්ෂණික දෝෂයක්. ඒකට හේතුව එතන තමයි පිළිමේ ඉස්සිච්ච තැන. එතකොට එතෙන්ට ලෝහය ගලා යාම අඩුයි. ඒ කියන්නේ අනිත් පැති වලින් ලෝහය ගලලා තමයි ඒ ඉස්සිච්ච තැනට හිමින් තමයි ලෝහය යන්නේ. ඒ යන අතරතුර මේක විශාල ප්‍රමාණයේ මේ අඩි 3ක් විතර වෙන විශාල ප්‍රමාණයේ පිළිමයක්. එතකොට එතෙන්ට ගලාගෙන යනකොට ලෝහය සීතල වෙලා ඝන වෙලා ඉවරයි. එතකොට මේ නාහය වැඩිම උසකින් තියෙන තැනට ලෝහය ගලා යාම අඩුයි. ඒකින්ද තමයි මේ නාල ගොඩක් මේ ආකාරයට දාලා pouring cup එකට එක තැනකට ලෝහය වක් කරන්නේ. එතකොට එක විට හැම තැනටම ලෝහය ගලාගෙන යන විදිහට තමයි ඒගොල්ලෝ ඒක සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ හැම තැනම මට හඳුනා ගන්න පුළුවන් වුණා මේ නාල සම්බන්ධ වෙච්ච තැන්. එතකොට මේ බෙල්ලේ තමයි ප්‍රධාන තැනක් තියෙන්නේ. නමුත් නහය උස තැන නිසා එතෙන්ට ලෝහය ගලා යාම හිමින් සිදු වෙන්නේ. ඒ හිමින් සිදුවෙන අවස්ථාව වන විට ලෝහය ඝන වෙලා ඉවර වෙනවා. අතෙන්ට ලෝහය සම්පූර්ණයෙන් යාමට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි එතන තාක්ෂණික දෝෂයක් ඇති වෙලා තියෙන්නේ.
එතකොට ගත්තු එක්ස්රේ ඡායාරූපය ඔබට පේනවා ඇති ආපහු මේ අතට යටින් තමයි ප්‍රධාන ආයු නාලයක් තිබිලා තියෙන්නේ. එතනින් කොහොමද වැක්ස් එක උණු වෙලා වැක්කිරලා තියෙන්නේ සහ ලෝහය වැක්කිරලා තියෙන්නේ මේ උදරයේ ප්‍රදේශයට ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියන එක තියෙනවා. එතකොට අර B එකෙන් මම පෙන්නලා දීලා තියෙනවා එතනත් මේ නාලයක් සම්බන්ධ වෙච්ච ගේට් එකක් ඒක. එතකොට මේක හැම විටම මේකේ දැන් මම කිව්වා horizontal position එක යනකොට මුහුණ යටිපැත්තටයි තියෙන්නේ කියලා. එතකොට මුහුණ මේ මුහුණ උඩ පැත්තටයි තියෙන්නේ කියලා. නමුත් මේකේ මේ මුහුණ යටිපැත්තට තමයි මුහුණ උඩ පැත්තට තමයි තිබිලා තියෙන්නේ. නමුත් අනික් ලෝහවල අපිට පෙවුන ලෝකපාල පිළිම එහෙම මුහුණ හැම විටම යටිපැත්තට. එතකොට යටිපැත්තට තියෙනවා නම් පිටිපස්සට වෙන්න තමයි ඇත්තටම තාක්ෂණික දෝෂ වැඩිපුරම තියෙන්න ඕන. එතකොට මම මේ එක්ස්රේ ගත්තා හිසේ. එතකොට ඒකේ අනුව ලෝහයේ කොච්චර ඝනකම තියෙනවද? ලෝහයේ thickness එක කොච්චරද කියන එක හඳුනා ගන්න පුළුවන් වුණා. මේ ප්‍රධාන ගේට්ටුව බෙල්ලට යටින් හකුවට යටින් කොහොමද තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන් වුණා. එතකොට මේ අර කැඩීම නිසා අපිට ඇත්තටම කොච්චර ඝනකමක් ලෝහය තියනවාද කියන එක දැනගන්න පුළුවන් වුණා. ඊට අමතරව අනිත් හිසේ අනිත් අපිට දැන් කැඩිච්ච තැන විතරක් නෙවෙයි අනිත් තැන් වල බලා ගන්නත් එක්ස්රේ එක අපිට උදව් උපකාර වුණා. එතකොට මේ විවර වුණු තැනින් අපිට යකඩ කූරු කොයි අතටද ගිහින් තියෙන්නේ කියන එක පෙනුණා. ඒ අනුව තමයි මම අර ඉස්සෙල්ලා ඡායාරූපයෙන් යකඩ කූරු මේ විදිහට යන්නේ නැති කියලා හිතුවේ. මේක පේනවා ඔබට හරස් අතට අත් දෙක පැත්තටත් එකක් ගිහිලා තියෙනවා. යකඩ කූරු දෙකක් මෙතන හිසෙන් පටන් අරගෙන පාදයේ දක්වා යකඩ කූරු දෙකක් ගමන් කරලා තියෙනවා කියන එක දැක ගන්නට පුළුවන් තියෙනවා. ඒ නිසා තමයි මම මේ ආකාරයට මේක අඳ දක්වන්න හේතු උනේ. ඊට පස්සේ මේක ඇත්තටම මේ රන් ආලේපිත එකක්. එතකොට මේක රන් ආලේපය කරලා තියෙන්නේ මර්කරි ගිල්ඩඩ් ටෙක්නික් එක කියන එක. මර්කරි පාවිච්චි කරලා රත්තරන් දිය කරගෙන තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකඩෙන් පිළිමේ සකස් කරනවා. ඊට පස්සේ රත්තරන් දිය වෙන්නේ රසදියේ පමණයි. එතකොට රසදිය පාවිච්චි කරලා රත්තරන් දිය කරගෙන තියෙනවා. ඒක ඊට පස්සේ මේ පිළිමේ ආලේප කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ආලේප කරලා මේක ගින්දරට අල්ලලා තියෙනවා. ගින්දරට අල්ලපුවාම රසදිය වාෂ්ප වෙලා යනවා. රත්තරන් ටික එහෙමම හිටිනවා තට්ටුවක් හැටියට. නමුත් XRF X-ray fluorescent ටෙක්නික් එක පාවිච්චි කරපුවාම ඉතුරු වෙලා තියෙන රසදිය ප්‍රමාණවල් මට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ කියන්නේ ප්‍රධාන මේ AU කියන්නේ ගෝල්ඩ් කියන එක, ඒ කියන්නේ රත්තරන් කියන එක හැම විටම රසදිය කියන එක මේ ඒ පීක් එක පවතින්නේ රත්තරන් වල පීක් එකත් එක්ක නිකන් උරයිසක් වගේ සෝල්ඩර් එකක් කියලා අපි කියන්නේ. ඒකත් එක්කම තමයි මේ රසදිය පීක් එක සටහන් වෙන්නේ සාමාන්‍ය X-ray වල. ඒ අනුව අපි මේක තීරණය කළා මේක රසදිය ඒ කියන්නේ mercury gilded ටෙක්නික් එක පාවිච්චි කරලා සකස් කරන ලද පුරාවස්තුවක් කියන්න බුදු පිළිමයක් කියන්න. සාමාන්‍යයෙන් බ්‍රවුන් කියන විද්‍යාඥයා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ එතුමා කියන්නේ 6 වෙනි සතවර්ෂයේ විතර තමයි ඉන්දියාවේ සහ ලංකාවේ mercury gilded කියන එක පටන් ගත්තේ කියලා. නමුත් මම කිව්ව විදිහට මේක දැන් 385ට දැන්ට ඩේට් කරලා තියෙනවා. එහෙම වුණොත් මේක තමයි පැරණිම mercury gilded මේ පුරාවස්තුව හැටියටත් ඉතිහාසගත වෙන්නේ කියන එක තමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒක එතකොට අපි සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව තමයි පිරිසුදු කළේ. ඒකට හේතුව ඔබ දන්නවා මම ඉස්සෙල්ලත් කිව්වා ඇයි අපි එක්ස්රේ ගන්න කියලා. මේකට අපිට දියරමය ද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ. ඇතුළට වතුර ගියොත් එහෙම මේ යකඩය දිරනවා. යකඩය වතුරට අගුණයි. එතකොට යකඩය දිරනවා. යකඩය ප්‍රසාරණය වෙනවා. යකඩ මලකඩයට. එතකොට ප්‍රසාරණය වෙනකොට මේ පිළිමේ පුපුරනවා. ඒ නිසා අපි හැම විටම යාන්ත්‍රික පිරිසුදු කිරීම තමයි මෙහිදී
මේවා කළේ. නමුත් අර රත්තරන් මත තැන්පත් වෙලා තියෙන ලෝකඩ මලකඩේ ඉවත් කිරීම ඉතාම අමාරු වුණා. ඒ හින්දා අපි සුළු වශයෙන් EDTA කියන කිමිකල් එක සුළු වශයෙන් පාවිච්චි කළා ඒක බුරුල් කර ගැනීමට. නමුත් අපි විශාල වශයෙන් පාවිච්චි කළේ නැහැ. ඊට පස්සේ අපි මේ අනුරාධපුර කෞතුකාගාරයේ විවෘත කිරීමට පෙර මේක අපි ස්ථානගත කළා, ඩිස්ප්ලේ කළා. අපි බෙල්ල ඇලවීමට කටයුතු කළා. මූලිකව නම් මම මගේ නම් කැමැත්ත තිබුණේ මේක හිස සහ කඳ වෙනම තැම්පත් කළ මේ තාක්ෂණය ලෝකයේ කියන එක. නමුත් අපි දන්නවා බෞද්ධ හැටියට ඒක කැමති වෙන්නේ ගොඩක් මහජනයා මේක ප්‍රදර්ශනය නරඹන මහජනයා කැමති වෙන්නේ. ඒ නිසා සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරලා පිළිමේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන්න ඒ අනුව අනුරාධපුර කෞතුකාගාරයට ගෙන ගොස් අපි එතන තියාගෙන අවසාන ප්‍රතිසංස්කරණ කටයුත්ත සිදු කළා. ඔබට පේනවා ඇති ඒකටත් අපි ප්‍රතිසංස්කරණ කටයුත්ත ඇත්තටම මම දැන් අවුරුදු 28ක් සංරක්ෂණේ 92 ඉඳලා ඉතින් නමුත් මම මේක සංරක්ෂණය කිරීමේදී ගැටි කෞතුකාගාරයේ ඇමරිකා එක්සත් ජනපදයේ ගැටි කෞතුකාගාරයේ ජෙරි පොඩ්නි කියන සීනියර් කන්සර්වේටර්ගෙන් උපදෙස් ගත්තා. මේක ඇලෙව්වාම සුදුසුද මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕන ඇලවන්න මොන වගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න ඕන කියන එක මම සාකච්ඡා කළා තමයි මේ ක්‍රමවේදයට අපි සංරක්ෂණ කටයුතු කරන්න සිදු කළේ. ඒ අනුව එතුමා අපිට කිව්වා මේක සම්පූර්ණයෙන්ම සීල් කරන්නත් එපා කියලා. මොකද යම් හේකින් වතුරක් ඇතුළට ගියොත් එහෙම මොන යම් විදිහකින් හරි යකඩේ දි รา පත් වෙනවා. එහෙම වුණොත් පිළිමේ දි รา පත් වෙනවා. ඒ නිසා අවශ්‍ය විටට ගලවලා අලුතෙන් එන සංරක්ෂණ ක්‍රමවේද ඉදිරි සංරක්ෂකයින්ට යෙදීමේ හැකියාව තබා ගනිමින් සංරක්ෂණ කටයුත්ත ප්‍රතිසංස්කරණ කටයුත්ත කිරීමට උපදෙස් දුන්න ඒ මහත්මයා. ඒ අනුව අපි මේක නැවත අලුතින් කවුරු හරි අලුත් දෙයක් සොයාගෙන නැවත සංරක්ෂකයෙක් ඉදිරි අනාගතයේදී තව අවුරුදු 10කින් 15කින් ආවොත් ඒ කෙනාට මේක හිස ගලවලා මේ අපි යොදන ද්‍රව්‍ය ඉවත් කරලා අලුත් දේවල් යොදලා සංරක්ෂණය කිරීමේ හැකියාව තියෙන පරිදි තමයි අපි රිවර්සිබල් හැම විටම අපිට සංරක්ෂණයේදී කියන්නේ රිවර්සිබල් වෙන්නේ කියලා. ඒ කියන්නේ නැවත ඉවත් කිරීමේ හැකියාව තියාගන්න කියන එක තමයි අපිට තියෙන මූල ධර්මය. ඒක මේ එතික් එකක් හැටියට ආචාර ධර්මයක් හැටියට පාවිච්චි කරන. ඒ ආචාර ධර්ම පාවිච්චි කරමින් තමයි අපි මේ සංරක්ෂණ කටයුත්ත සිදු කළේ. ඒකදී මට ඇත්තටම අනුරාධා ප්‍රනන්ද මහත්මිය සහ අනිකුත් අනුරාධපුර කෞතුකාගාරයේ සංරක්ෂණ සහකාරවරුන්ගේ නොබද සහාය ලැබුණා. ඒ වගේම කොළඹ රසායනාගාරයේ සංරක්ෂකවරුන්ගේ සහකාරවරුන්ගේ සහාය ලැබුණා. එතකොට අවසාන වශයෙන් අපි මේ වගේ පිරවුමක් දාලා ඒ කැඩුණු තැන් ප්‍රතිසංස්කරණය කරලා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා. මේ අවසානයේ අපිට දැක ගන්න තියෙන පිළිමේ දැන්ට ප්‍රදර්ශන අල්මාරියක තබලා ප්‍රදර්ශනය කරනවා. මේකට ඇත්තටම ෆන්ඩින් දුන්නේ US Ambassador Fund එකෙන් අනුරාධපුර කෞතුකාගාරයේ ෆන්ඩින් වලින් තමයි මේකට ප්‍රදර්ශන අල්මාරිය සහ අනිකුත් දේවල් ලබා දෙන්න ලැබුවේ. එතකොට මේ ආකාරයෙන්ම පිළිමයක් තියෙනවා කුබුකෙටෙන් හම්බෙච්ච නැෂනල් මියුසියම් එකේ ජාතික කෞතුකාගාරය. ඔබට දැක ගන්න පුළුවන් ඒක පැත්තෙන් බලපුවාම මේ ආකාරයට පැල්ලලා තියෙනවා. මේක කුබුකෙටේ කුරුණෑගල අරක ගල්ගමුව ඇත්තටම අංකෙන්ද වැවෙන් හම්බෙලා තියෙන. ඒ කියන්නේ ළඟ ස්ථාන දෙකකින් තමයි මේ පිළිම දෙක හම්බෙලා තියෙන්නේ. පාණ්ඩුවස්නුවර මේ ප්‍රාදේශීය කාර්යාලයට තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට ඔබ දකිනවා මේ මැද යකඩ කූර නිසා මේකේ මේ පිපුරුමක් ඇති වෙලා තියෙනවා දැනටම මේ කුබුක් ගැටේ පිළිමේ කොළඹ කෞතුකාගාරයේ තියෙන. ඉතින් අර ඒ වගේ අපිට අභ්‍යන්තරය හඳුනා ගැනීමට එක්ස්රේ ඡායාරූපේ ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව එක්ස්රේ වලට අමතරව මම විවිධ ලෝහ විද්‍යාව පිළිබඳව පොඩ්ඩක් අධ්‍යයනය කළා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ දුර්ගා පිළිමේ හදලා තිබුණේ ඇත්තටම මම ඉස්සෙල්ලාම සාම්පල් එකක් ගත්තේ අර පතුල යටින් තියෙන කූරු දෙකකින් අරගෙන සාම්පල් චෙක් කරපුවාම මට ආවා මෙවැනි
ඡායාරූපයක්. ඒකට අනුව ඇත්තටම මේකේ අධික ප්‍රමාණයක් ටින් ලෝහය අඩංගුයි. එතකොට මේකට අපි කියන්නේ quench tin high tin bronze කියලා. නමුත් මෙවැනි තාක්ෂණයක් යොදා ගන්න නැහැ පිළිම නිෂ්පාදනයේදී. ඒ හින්දා අපි දැනුවත් වෙලා තියෙන්න ඕනේ පිළිම නිෂ්පාදනයේදී ඓතිහාසිකව පැරණි තාක්ෂණය කොයි විදිහටද පාවිච්චි කරලා තියෙන්නේ කියන එක දල අදහසක් අපිට තියෙන්න ඕනේ. ඉතින් මේ ඡායාරූපේ දැක්ක ගමන් අපිට අන්වීක්ෂයෙන් ලබාගත්තු ගමන් අපිට ඇත්තටම මට අදහසක් ආවා මේ හයිටින් ලෝහය මේ වගේ ඡායාරූපයක් එන්න නම් මේක තලතලා කියන්නේ සීතල වතුරේ දමදමා තලතලා සකස් කරන ලද ලෝහයක තමයි මෙවැනි ඡායාරූපයක් එන්නේ. එතකොට මේ පිළිමයක් එහෙම තලතලා සකස් කරපු එකක් වෙන්න බෑ කොහෙත්ම. එතකොට මේක අච්චුවක දාලා වත් කරපු එකක්. එතකොට දැන් මේ පුරුද්දේ මේ විදිහට ගත්තු නිසා මේ ඊට පස්සේ මම අතකින් ගත්තා. ඒකේ තියෙන ලෝහය තිබුණේ 102ක් පුළුවනි. ඇත්තටම පියවියෙන් දකින්න එකටත් වඩා විද්‍යාත්මකව තබා ගන්න එක තමයි විද්‍යාත්මකව ලබා දෙන සාක්ෂි අනුව තමයි අපි සංරක්ෂණ කටයුතු කළ යුත්තේ කියලා. උඩ තියෙන දීඝවාග්ති පිළිමේත් එහෙමයි. ඒ විදිහටම ඒකේ තින් ප්‍රමාණය ඉතා විශාල වශයෙන් තියෙනවා. ඒක අපි ලබා ගත්තේ මේ යට තියෙන පාදමෙන්. ඒ කියන්නේ ඒක තලලා සකස් කරන තැටියක් ආකාරයට කකුල් දෙකට සවි කරලා තියෙන්නේ නැති. නමුත් ඔය ඡායාරූපේ ඇත්තටම ලෝහ සාම්පල් එකක් මේ ශරීරයෙන් අරගෙන කළොත් එන්නේ නැති බව එතකොට මම ඉස්සරලා කිව්වා වගේම එතකොට මේ ඔබට පේනවා ඇති එක්ස්රේ ඡායාරූපේ මේ කෑල්ල සම්බන්ධම ගත්තාම ඒක හයිටින් බ්‍රොන්ස් උනේ. නමුත් ශරීරයෙන් ගත්තාම ඒක 102ක් වැනි ටින් ලෝහය තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඒකට. ඊට පස්සේ XRF මම ඇත්තටම මුලින්ම ඉගෙන ගත්තේ XRF ඕස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයෙන්. ඒගොල්ලෝ මේ ඇමරිකානු විද්‍යාඥයෙක් මෙම පෝර්ටබල් XRF කියන යන්ත්‍රය නිෂ්පාදනය කළ ලෝකෙට බටහිර ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයට ආවා ඒක ප්‍රචාරණය කිරීම සඳහා. ඒගොල්ලෝ සති දෙකක කාලයක් දුන්නා මේ බටහිර ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයට නොමිලේ මේ යන්ත්‍රය ප්‍රචාරණය කිරීමට. ඊට පස්සේ ඒගොල්ලෝ මේක මිලදී ගන්නවද නැද්ද කියන එක ප්‍රචාරණය කිරීමට ඕස්ට්‍රේලියාවට මේ ඇමරිකානු විද්‍යාඥයා මේක අරන් ගිහින් තිබුණා. ඒ අවස්ථාවේ මමත් මගේ අධ්‍යයන කටයුතු සඳහා ඒකට ගිහින් හිටපු අවස්ථාවේ මටත් සහභාගී වීමේ හැකියාව ලැබුණා. ඒ අනුව මම XRF කියන තාක්ෂණය හැදෑරීමට මට අවස්ථාව ලැබුණා. එතකොට මම මගේ පරීක්ෂණයේදී 2007 වර්ෂයේදී ඊට පස්සේ මම මගේ පරීක්ෂණයේදී 2011-12 වර්ෂවලදී මම මගේ XRF තාක්ෂණය මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේදී යොදා ගැනීමෙන් මගේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මට හැකියාව ලැබුණා. එහිදී ශ්‍රොඩර් ශ්‍රී ලංකන් බුද්දිස්ට් ස්කල්ප්චර් කියන ශ්‍රොඩර්ගේ පොතේ රං ආලේපිත නොකළ පිළිමයක් හැටියට. නමුත් මගේ XRF සහ අනිකුත් අධ්‍යයන කටයුතු වලදී මට හොයාගන්න පුළුවන් වුණා මේක රං ආලේප කරලා තිබිලා තියෙනවා. ඒකේ ඉතුරු වුණු කොටස් මට සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේක මම ජාත්‍යන්තරව පළ කරපු නිසා ශ්‍රොඩර් මහත්මයා ඇත්තටම ස්විට්සර්ලන්තයේ ඉඳලා මාව සම්බන්ධ කරගෙන එයාගේ සතුට ප්‍රකාශ කළා මේ අලුත් සොයා ගැනීම සම්බන්ධව. මොකද එයාවත් දැක්කේ නැති දෙයක් මගේ අධ්‍යයන කටයුතු වලදී මම දැකලා තිබීම ගැන එතුමා මට සතුට ප්‍රකාශ කළා. මට ඊමේල් පණිවිඩයක් එවලා තිබුණා. මෙතෙන්දී ඔබට පේනවා ඇති මේ රත්තරන් පීක් එක මම මේ AU කියලා සඳහන් කරලා තිනවා. ඊට මෙහායින් තමයි HG මර්කරි කියන්නේ. එතකොට මේකෙත් මර්කරි ගිල්ඩින් කියන එක තමයි මේ බෝධිසත්ව පිළිමයටත් පාවිච්චි කරලා තියෙන්නේ. මේක 8 වෙනි සතවර්ෂයේ 7 අන්තිම සහ 8 කියලා තමයි
මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයෙන් ඩේට් කරලා තියෙනවා. එතකොට මේකේ අර ඌර්ණ රෝම එකේ තියෙන මම සිල්වර් ඒ කියන්නේ රිදී කොටස් XRF එකෙන් ගත්තා. ඒක රිදී කියන එක තහවුරු කරගන්න පුළුවන් වුණා. මේ අනුව මගේ පරීක්ෂණ වලදී ඇත්තටම සාමාන්‍යයෙන් ඔබ දන්නවා සිරාන දැක්නීකල මහත්මයා විසින් හඳුනාගෙන තියෙන හිස්ටොරික් පීරියඩ් තුනක් ඒ කියන්නේ ඓතිහාසික යුග තුනක් early historic middle historic late historic කියලා ඊට අමතරව අපිට තියෙන ප්‍රධාන රාජධානි හතරක් මේ ආකාරයට ඉතින් ඊට අමතරව චන්ද්‍රා රීඩි කියන නෝනා ඒ කියන්නේ චන්ද්‍රා රීඩි කියන මහාචාර්යවරිය ඩෙලවෙයා යුනිවර්සිටි එකේ ඇමරිකා එක්සත් ජනපදයේ හඳුනාගෙන තියෙන ශ්‍රී ලංකාවේ බ්‍රොන්ස් පිළිම 432 තමයි පටන් අරන් තියෙන්නේ. ඒක අනුරාධපුර යුගයේ 993 දක්වා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පොළොන්නරු පීරියඩ් එක 10න් පටන් අරන් 13 දක්වා යන විදිහට ඒ චන්ද්‍රා රීඩි මහත්මිය ශ්‍රී ලංකන් ලෝකඩ පිළිම සඳහා එයාගේ පරීක්ෂණ වලින් හඳුනාගෙන තියෙනවා. නමුත් මගේ පරීක්ෂණ වලින් 432 කියන එක 385 වෙනි ඈතට ටිකක් පස්සට තල්ලු කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා. මම තවදුරටත් මේ සම්බන්ධව පරීක්ෂණ කරමින් පවතිනවා. මේ ඩේට් එක ඇත්තටම තහවුරු කර ගැනීම සඳහා. එතකොට මම දැනට ජර්මනියේ Free University of Berlin කියන විශ්වවිද්‍යාලය බර්ලින් යුනිවර්සිටි එකේ මම ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා. ඉතින් මට තියෙන දැන් ප්‍රධාන ගැටලුවක් තමයි එක රාජධානි වලදී පාවිච්චි කරන ලද ටෙක්නොලොජි එක තාක්ෂණිකය මොන විදිහටද වෙනස් වුනේ කියන එක මම හොයමින් පවතිනවා. අනුරාධපුරයේ පාවිච්චි කරපු ටෙක්නොලොජි එක කොයි විදිහටද පොළොන්නරු යුගයට ගිහිලා තියෙන්නේ, මොන වගේ වෙන රාජ්‍යයන්ගේ ඉන්ෆ්ලුවෙන්ස් මොනවා හරි වෙලා තියෙනවද, ඒ වගේ කාරණා මම අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ වගේම ඒ තාක්ෂණය වෙනස් වීමේ සහ යොදාගෙන තියෙන මැටීරියල් වල යොදාගෙන තියෙන ලෝහ වල වෙනස් වීම මොන විදිහට සිදු වෙලා තියෙන කියන එක මගේ පරීක්ෂණයෙන් මම සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ සොයා ගන්නා කරුණු තායිලන්තය, ඉන්දියාව සහ කාම්බෝජය සහ අනිකුත් ජපාන් වැනි චීන වැනි රටවල් සමග සංසන්දනාත්මක අධ්‍යයනයක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම ඇත්තටම දැව සංරක්ෂණයේදී අපි පාවිච්චි කළා කම්පියුටර් CT ස්කෑන් කියන ක්‍රමවේදය. මේකත් බොහෝ විට ඉතාම අවශ්‍යතාව වෙනවා මේ පුරාවස්තු සංරක්ෂණයේදී. නමුත් අපිට ඇත්තටම ලංකාවේ මේ තාක්ෂණය අපිට නැහැ. මේ ඕස්ට්‍රේලියාවේ මේක සිදු කළේ මේ ඉස්පිරිතාලයකට ගෙනහිලා තමයි මේ පිළිමේ CT ස්කෑන් කළේ. එතෙන්දී අපිට දැක ගන්න පුළුවන් වුණා මේ සංරක්ෂකයෝ සහ මේ මෙතන ඉන්නේ වෙන්ඩවෝර් ප්‍රොෆෙසර් වෙන්ඩි වෙන්ඩවෝර් දැන් මේ ෆ්ලින්ටන් යුනිවර්සිටි එකේ ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ. එතුමිය සමග මට සහභාගී වෙන්නට අවස්ථාව ලැබුණා. ඒගොල්ලන්ට මේ මතු පිටට මේ සුදු පාට ඇත්තටම සුදු පාට ෆංගස් එකක් වගේ මේ ලීය මතුවෙන්න පටන් ගත්තා. ඒ අනුව ඒගොල්ලෝ තීරණය කළා මේක මේ CT ස්කෑන් එකක් කරලා ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ වගේම මේ පැලිච්ච තැන්වල ඒගොල්ලෝ දැක්ක ක්‍රිස්ටල් වගේ සුදු පාට තැන්පත් වෙලා තියෙනවා. මමත් ඒක දැක්ක. ඇත්තටම මමත් ගියා ඒක බලන්න. ඉතින් ඒ නිසා ඒක මොනවද කියලා දැනගැනීම සඳහා තමයි මේගොල්ලෝ CT ස්කෑන් එකට මේක පාවිච්චි කළේ. ඒකෙදී ඒගොල්ලන්ට දැක ගැනීමට හැකි වුණා ලීය සකස් කරලා තියෙන රූපවලු මෙන්න අභ්‍යන්තරයේ ඇති වෙලා තියෙන පිපුරුම් වෙන්න අභ්‍යන්තරයේ ඒගොල්ලෝ ඊයම් ලෝහයෙන් එන වගේක් ගහලා තියෙනවා. ඒ ඊයම් ලෝහය දි รา පත් වීමෙන් ඇතිවන මලකඩේ තමයි මේ පිපුරුම් වලින් ලීය දිගේ උඩට මතුවලා මේ ඩස්ට් එකක් හැටියට තැම්පත් වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අවසාන නිගමනයට ඒගොල්ලෝ ආවේ මේක ඇත්තටම ඇතුලේ කාදනය වීමෙන් පිටට එන ඊයන් ලෝහය ලෙඩ් කොරෝෂන් එක තමයි මේ තැම්පත් වීම දක්නට ලැබෙන්නේ. ඉතින් මෙවැනි කාරණා සංරක්ෂකයන්ට ඉතා වැදගත් වෙනවා. මොකද මේ
අපි ප්‍රතිකාරම යොදන්න ඉස්සෙල්ලා කිමිකල් යොදන්න ඉස්සෙල්ලා මොනවද මේවා කියන එක හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. මොකද ඉතිහාසයේ යම් දෙයක් විනාශ වුණොත් ඒ දේ අපිට හැදීමට කිමිකල් වලින්වත් කිසි දෙයකින් හැකියාවක් නැහැ. ඒ නිසා ඒක ඉතා වැදගත් పూర్ව අධ්‍යයනය සිදු කිරීම ප්‍රතිකාර යෙදීමට පෙර. එතකොට ඒකෙදී අර මේ සිරස් සහ තිරස් ලෙස ඒක කැපුම් ඇති වෙලා CT ස්කෑන් එකෙන් මේ එක්ස්රේ වලට වඩා වැඩි විස්තරාත්මක ඡායාරූපයක් අපිට අභ්‍යන්තරය ගැන අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා CT ස්කෑන් එක මගින්. ඒ වගේම FTIR ක්‍රමය මම ලත්පඳුර පාරුවෙන් ගත්තු සාම්පල් සඳහා රසායනික ද්‍රව්‍ය දාලා කොපමණ ප්‍රමාණයක් මේක ඇතුළට සාන්ද්‍රණය ඒ කියන්නේ අපි යොදන රසායන ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් මේ අපේ දේශීය දැව සඳහා මේ පෙනිට්‍රේට් කියන්නේ ඇතුළට කාවත් ගන්න පුළුවන්ද කියන එක මම ඒත් මෙට්‍රොපොලිටන් මියුසියම් එකේ මම පරීක්ෂණයක් කළා. ඒකත් මම ඒන්ෂන් සිලෝන් සංගරාවේ ප්‍රකාශනයක් ඇටියට පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට ඒකෙදි කොච්චර ප්‍රමාණයක් ගියාද කියලා මේ ඒ කියන්නේ ඇසෙස්මන්ට් එකක්. ඒ කියන්නේ තක්සේරුව අපි සංරක්ෂණය කිරීමෙන් පස්සේ ඇති වෙන තක්සේරුවක් අපිට මූලිකව පුරාවස්තුවට යොදන්න ඉස්සලා සාම්පලයක් අරගෙන කිරීමේ හැකියාව ලැබුණා. මෙතන මට මේ උපදෙස් ලබා දෙන්නේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ ප්‍රධාන සයන්ටිෆික් ඩිරෙක්ටර් ડોક્ટર මාකෝ ලියෝනා කියන ඩිරෙක්ටර් එතුමා තමයි මගේ FTIR සම්බන්ධව ගුරුවරයා හැටියට කටයුතු කළේ. මම ලබාගත් දැනුම මේ වෙනකොට ඉතින් මම ඇත්තටම 2009 වසරේ සිට 2019 වසරේ දක්වා මොරටු විශ්වවිද්‍යාලයේ විසිටින් ලෙක්චරර් කෙනෙක් හැටියට මගේ දැනුම මම ඇත්තටම ශිෂ්‍යයන්ට ලබා දුන්නා. ICOMOS ඒ කියන්නේ වාස්තු ස්මාරක සහ වාස්තු විද්‍යා සංරක්ෂණ පිළිබඳ විද්‍යාපති උපාධියේ ශිෂ්‍යයන් සඳහා ඊට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලයට ලබා දුන්නා. මම ඒ වගේම මේ වගේ වැඩමුළු සංවිධානය කළා අපේ දෙපාර්තමේන්තුවේ සහ අනිකුත් මේ නිලධාරීන්ට මේකට සහභාගී වෙලා මේ සාමාන්‍ය විද්‍යාත්මක දැනුම ලබා දීමට මම වැඩමුළු කීපයක් සකස් කළා. ඒ අවශ්‍ය කටයුතු සලසුවා. ඒ වගේම ප්‍රැක්ටිකල් සෙෂන් මම ලෑස්ති කරලා දුන්න අනිත් අයටත් අධ්‍යයනය කිරීමේ හැකියාව ලබා දීම සඳහා ඉතින් ඒ වගේ දේවල් මම ගොඩක් කළා. ඉතින් මම මුලින් කිව්වා වගේ මම ඇයි මේ ටෙක්නිකල් ඉන්වෙස්ටිගේෂන් කරන්නේ සංරක්ෂකයෙක් හැටියට අපි ඉගෙන ගන්න ඕනේ මේ අභ්‍යන්තර ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. අභ්‍යන්තර මේ ශරීර කූඩුව වගේ තියෙන පුරාවස්තුවේ දේවල් ටික අපි ඇතුළ අභ්‍යන්තරයේ අධ්‍යයනය කරන්න ඕනේ ඕනෑම ප්‍රතිකාරමයක් යෙදීමට පෙර. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන් මේවා කළේ. මම මේවා පබ්ලිෂ් කිරීමෙන් ලෝකෙට සහ ලංකාවට සහ ලෝකෙට මම මේ කියන්නේ ලංකාවේ ඒන්ෂන් ටෙක්නොලොජි එක මෙච්චර ප්‍රමාණයක් දියුණුයි කියන එක මට කියන්න ඕන වෙනවා. ඒ වගේම පුරාවිද්‍යාඥයින්ට මම ආරාධනා කරනවා මේ අලුත් ශාස්ත්‍රයක්. ඒ නිසා ඔබ මේ නව දැනුම හැම විටම තමන්ගේ පුරාවිද්‍යා අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනීමට උත්සුක වෙන්න කියලා මේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි සවන් දුන්නට. ටිකක් දීර්ඝ වුණා මගේ ලෙක්චර් එක. බොහොම ස්තුතියි ඉතින් කාලය අරගෙන සවන් දීම සම්බන්ධව. ඇත්තට බොහොමත්ම ස්තුතියි අනුෂා මහත්මිය. පුරාපය එකමාරක් අපි ගෙවුව. ඇත්තට මෙච්චර වෙලාවක් ගියාද කියලා දැනුන්නේ නැහැ. ඇත්තටම හරිම රසවත් වගේම හරිම වැදගත් මේවා එකක්. මම පොඩි වෙලාවක් ඉඩහසර වෙන් කරන්නම්. කාලය ඉක්ම ගිහිල්ලා තියෙන නිසා ඔබෙන් කිසියම් ගැටලුවක් හෝ වෙන කිසිම යෝජනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපේ විද්වත් කතිකාවතක් සුළු වෙලාවක් සඳහා වේලාව වෙන් කරන්න මම කැමතියි. අනුෂා ඔව් සර්. මිස් බොහොම ස්තුතියි. අපි ඔයගේ දේශනේ අහගෙන හිටියා සම්පූර්ණයෙන්ම. ඔව් සර්. ඔව් සර්. හොඳයි.
ඔව් සර්. තවත් අපිට ওই දැනුම අපේ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍යයි. ඉතින් ඒක ඉදිරියටත් දිගටම ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම සාරදා ශ්‍රීනිවාසන් අඳුරනවාද? ડોક્ટર සාරදා ශ්‍රීනිවාස බැංගලෝර වල. ඔව් සර්. ඔව් සර්. එයා එක්ක මගේ යම් සම්බන්ධතාවයක් තියෙනවා, ශාස්ත්‍රීය සම්බන්ධතාවයක්. ඒක ඔය විශේෂ යන්ත්‍ර විශේෂඥතාවයක් දරනවා. ඉතින් සාරදත් එක්ක ඕනනම් කන්ටැක්ට්ස් තියාගන්න මම හදලා දෙන්න පුළුවන්. ඔව් සර්. මම හිතන්නේ මේ ළඟදී හම්බුණා ඉන්දියානු ಭಾರತ රත්න කියන සම්මානයක්. ඇයගේ මෙටලර්ජි සොයාගැනීම් සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ සාරදාගේ පරිශ්‍රණත් ඒකට කරොත් ගොඩක් වටී කියලා මට හිතෙනවා. ඒ වගේම මේ දැනුම අපේ දෙපාර්තමේන්තුවේ විතරක් නෙවෙයි අපේ ශිෂ්‍යයව අලුතෙන් මේ විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන මේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ළමයිටත් ලබා දෙන්න කටයුතු කරනවා නම් මම ගොඩක් සතුටු වෙනවා. ඒකට හොඳ අනාගතයක් තියෙනවා. ඉක්මනින්ම ආචාර්ය උපාධිය අවසන් කරලා අපේ දෙපාර්තමේන්තුවට එන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. කොහොමද ස්තුතියි අනුෂා. Thank you sir. Thank you sir. Thank you sir. අනුෂා මිස් මම යමුනා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ඔව් දන්නවා මිස්. අවස්ථාවකදී ඔබතුමී අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් වැඩමුළුවක් කළා. බොහොම ස්තුතියි ඔබතුමී දැකීමත් හරිම සතුටුයි. ඒ වගේම ඉතාමත්ම අපේ ඩිරෙක්ටර් ජෙනරල් සර් කිව්වා වගේ අපි ඉතාමත්ම හර්බර දේශනයකට සවන් දුන්නා. අපි දන්න මිස් එහෙම කිව්වා වගේ අපිට කාලය ගත වුණා. ඇත්තටම අනුෂා මිස් දැනුන්නේ නැහැ. ඔබතුමී කිව්වා තමයි මම තොරලෝසුවේ වෙලාව බැලුවේ. මේ අනුෂා මිස් මේක මේ මම පොඩි කාරණයක් මේ පැහැදිලි කරන්න කියන්නේ මගේ අදහසක් ඉදිරිපත් කරන්න. ඔබතුමී මුල හරියේදී ඉදිරිපත් කළා ඇමරිකාවේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ ප්‍රතිමා කීපයක්. ඒ කියන්නේ ප්‍රතිමා පහක් පෙන්වුවා. ඒක දැන් ආයේ ස්ලයිඩ් වලට යන්න ඕනේ නැහැ. ඒක ඔබතුමීගේ මුල් හරිය දේශනය කළේ. ඒකේ තිබුණා ඒ ප්‍රතිමා පහේ හතරක් නම් පැහැදිලිව අඳුනා ගන්න පුළුවන් අංශමිස්. මොකද ඒ හතර දිසා දෙවිවරු මොකද ඒගොල්ලොන්ගේ සත්වයනුත් ඒ ළඟම තියලා තිබුණායි පිළිම හතරේ. ඒ කියන්නේ අපි කියවත් ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන මේ ඒ ලෝකපාලක දෙවිවරු හැටියට අපි සලකනවා. ඒගොල්ලෝගේ වාහනයට අතාශ්වය සිංහ ගවය කියන සත්තු ටිකක් තිබුණා. නමුත් අර තව පිළිමයක් තිබුණා. ඒ පිළිමේ මේ තිබුණේ මේ කුඹා එහෙම නැත්නම් අපි කියනවා ඉබ්බා එහෙම නැත්නම් ඉදිබුවා. එයා ඒ සතා අපිට තමයි ඒ පිළිමේ නිර්මාණය කරලා තිබුණේ. ඔබතුමීට මතක ඇති මට ඒක හරියටම ටිකක් පෙනීම මේ වුණා. මොකද ඊයේ දවසම ඇත්තටම සමුළුවට සම්බන්ධ වෙලා ඉඳලා මගේ මේ අනුශමස් පොඩ්ඩක් මේ ඇස් දෙක රිදෙන්න අරගත්තා. මට ඒක හරියට මේ බලා ගන්න බැරි වුණා. ඔව්. ඒකේ මේ සාමාන්‍යයෙන් මහායාන බුදුදහමටත් සම්බන්ධ වෙනවා. දැන් අපි Hindu ආගමට සම්බන්ධයෙන් ගත්තොත් නම් විෂ්ණු දෙවියන්ගේ දසාවතාර වලින් එකක් තමයි කූර්ම කියලා කියන්නේ. මොකද මම එක්තරා කාලයකදී මගේ ශිෂ්‍යයා සමග කොළඹ ජාතික කෞතුකාගාරයේ Hindu ප්‍රතිමා සමග අධ්‍යයනය කරා. ඒ වගේම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ චූලනේ රවුකල්ල මැඩම් එක්ක මම පිළිබඳව පහුගිය කාල සීමාවේදී පොඩි අධ්‍යයනයක් කළා. ඉතින් ඒක නිසා මේ කුරුම කියන මේ ඉබ්බා ওই Hindu ආගමටත් සම්බන්ධ වෙනවා. මේ පිළිමේ මෙන්න මේ මැද තියෙන පිළිමේ අනුශමිස් අනේ thank you ඔබතුමිය එතෙන්ට අපිව එකතු කරගෙන ගියා. මට අනුශමිස් මේකේ මේ අතේ තියෙන දේවල් නම් පැහැදිලිව පේන්නේ නැහැ. මම මේ අහන්නේ දකුණු අතේ තියෙන වජ්‍රයක්ද කියලා මේක අතක. මට පැහැදිලිව පේන්නේ නැහැ අනුශමිස්. ඒක මේ වජ්‍රයක් තමයි. නමුත් ඒක මේ කැඩිලා ගිහිලා තියෙන්නේ. සම්පූර්ණ එකක් නැහැ. ඉතින් මේ අර මෙට්‍රොපොලිටන් මියුසියම් එකේ කියුරේටර් ඒෂියන් ඩිපාර්ට්මන්ට් එකේ කියුරේටර් ජෝන් ගයි මහත්තයා කියන්නේ මේක බ්‍රහ්ම රූපේ කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. නායකත්වයේ දෙන බ්‍රහ්ම රූපේ කියලා තමයි කියන්නේ. මේකේ ඇත්තටම වජ්‍රය කියන එක හරියටම මේ ඒක කැඩිලා ගිහිල්ලා නිසා සම්පූර්ණ එක දක ගන්නට නැහැ. හරි මම ඒක ඇහැව්වේ වජ්‍රපාණී බෝධිසත්වයන් වහන්සේ. ඔබතුමී මෙතන සම්බන්ධ කරා ඇත්තටම මේක මහායාන ලෝකපාලක දේව කියන ওই වචන දෙක මට ඇහුණා ඔබතුමීගේ දේශනය තුලදී. ඔව්. ඉතින් මහායාන බුද්ධ ආගමේ වජ්‍රපාණී බෝධිසත්වයන් වහන්සේගේ අතේ අපිට ඔබතුමී අපිට වැඩි හොඳට දන්නවා ලෝක පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. ඒකට එහෙම තියෙනවා. ඒ වගේම මේ ඉබ්බත් සම්බන්ධ වෙනවා එතෙන්ට. ඉතින් නමුත් කන්සෙප්ට් එක වෙනස් කරන්න නෙවෙයි මම කිව්වේ මම දැකපු දේ කිය මොකද මමත් පිළිම පැත්තට අධ්‍යයනයට නැඹුරු කෙනෙක් නිසා ඒක නිකන් මම අදහසක් හැටියට අංශවින් ඉදිරිපත් කළේ. ඔව්. ඒක ඉස්සෙල්ලා බලමු අපි. ඔව්. හොඳයි. හොඳයි මේ අනුශමිස් ඉතින් ඔබතුමියගේ අර අපේ අනුරස කිව්වා වගේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වා වගේ ඔය වැඩ කටයුතු ඉවර කරගෙන ඇවිල්ලා
ඔය දැනුම අපේ ලංකාවට ලබලා දෙන්න අපිට හරි ආඩම්බරයක් ඔබතුමීට මේ වෙලාවත් කීයද දන්නේ අපේ නම් දැන් 3 ගාණක් වෙලාව මේ මම ලංකාවට ඇවිත් ඉන්නේ මිස්. ඇවිල්ලා දින්නේ හොඳයි සන්තෝෂයි හොඳයි එහෙනම් මම බොහොම ස්තුතියි කියලා කියනවා ඔබතුමීට දරුවන් සරණයි. අනුෂා මම සමාන්තිරි කොස්ට ඇමරිකන් එම්බසි එකෙන් ඇහෙනවද? ඔව් ඇහෙනවා. අනුෂා ඊටම වටිනා දේශනයක්. ඒ සමග මට ඔයාට ස්තුති කරන්න ඕන විශේෂයෙන් අපේ එම්බසිස් කල්චරල් ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් එක තානාපති සංස්කෘති අරමුදල ගැන ඔබ කීප පාරක් සඳහන් කරා. ඒ වගේම ලැබුණු උපකාර මේ අනුරාධපුරේ මියුසියම් එක ගැන ඉතාමත්ම ස්තුතියි. ඇත්තටම අපිට අවස්ථාවක් තිබුණා නම් මේ වගේ දේශනයක් අපිට එහි සංවිධානය කරන්න තිබුණා. තානාපති කාර්යාලය හරහා නමුත් දැන් තියෙන තත්ත්වයන් අපිට ඒක බෑ. අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී එහි ඉන්න අපි සංස්කෘති කටයුතු නිලධාරීන්ටත් කතා කරලා පුළුවන්ද කියලා. හැබැයි මට කියන්න ඕනේ ඉතාම වටිනා දේශනයක්. ගොඩාක් දේවල් දැනගත්තා, ඉගෙන ගත්තා. ඉතාමත්ම ස්තුතියි. ඔව්. හෙලෝ. මට මේ පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ මේ ඔබතුමීගේ මේ එක්ස්රේ මේ එක යොදා ගන්න පුළුවන්කම තියනවද මේ ඇනලිසිස් වලදී? මොකද්ද? මේ මෙතඩ් එක යොදා ගන්න පුළුවන්කම තියනවද? ඒකේ අන්තර්ගතය මේ ඔතෙන්ටිසිටි එකේ නිවැරදිතාවය එහෙම චෙක් කරන්න මේ එක්ස්රේ තාක්ෂණය යොදා ගැනීමට හැකියාව තියනවද? දැන් මේක ඇත්තටම අර මම මේ රේගු දෙපාර්තමේන්තුවේ කරපු වැඩමුළුවේදී මම කිව්වේ දැන් අපි ඩේටාබේස් එකක් හදනවා නම් මේ පුරාවස්තු සම්බන්ධව මේ ඡායාරූපය සහ එක්ස්රේ ඡායාරූපයක් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් නම් අඩුතරමේ අනුරාධපුර යුගයට අයත් මේ පුරාවස්තු කීපේ මේ අඩු ගානේ 50කවත් ඒ වගේ එක එක යුගවලට අනුව අපිට පුරාවස්තු ටිකක් එක්ස්රේ අරගෙන ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන් නම් ඒ තාක්ෂණය විසුරුණු හැටියට අපිට මේ ඇත්තටම ඔතෙන්ටිසිටි එක හඳුනා ගැනීමට ඇමරිකාවේ පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි එක්ස්රේ රේඩියෝග්‍රැෆි කියන එක. ඉතින් ඒ හින්දා තමයි මම ඇත්තටම රේග් දෙපාර්තමේන්තුවට අපිට මුදල් නැති නිසා එක්ස්රේ යුනිට් එකක් ලබා ගැනීමට මම රේගු දෙපාර්තමේන්තුවට සමන්ත ගුණසේකර සර්ට යෝජනා කළා. එතුමා ඉන්න කාලේ අපි එක්ස්රේ එකක් අරගමු මොකද අපෙන් පිටරට යන පුරාවස්තු නවතා ගැනීම සඳහා කියලා. ඒක හොඳ මෙවලමක් ඇත්තටම මේක පැරණි පිළිමයක්ද අලුත් පිළිමයක්ද කියන එක හඳුනා ගන්න. හැබැයි ටිකක් ට්‍රේන් වෙන්න ඕනේ එක්ස්රේ එක කියව ගන්න. එක්ස්රේ ඡායාරූප ගත්තට පමණක් බෑ. දැන් මම Atomic Energy Authority එකෙන් ගත්තට එතන ඉන්නවා qualified X-radiographerලා. නමුත් මගේ එක්ස්රේ එක එයාලට කියව ගන්න බෑ. එතකොට මට දැනුම තියෙන්න ඕන ලංකාවේ පිළිම තාක්ෂණය පිළිබඳ මට දැනුම තියෙන නිසා මම ඒක ගැන අධ්‍යයනය කරලා තියෙන නිසා එක්ස්රේ එකක් දුන්නාම මට කියවන්න පුළුවනි. නමුත් ඒ මහත්තුරු මට එක්ස්රේ එක අරන් දුන්නට එතුමන්ලට කියන්න බෑ මෙතන තියෙන්නේ ඇනේ, මෙතන තියෙන්නේ මේ පැල්ම, මෙතන තියෙන අලුත් පිරවුමක් කියන එක එතුමන්ලට කියවන්න බෑ. ඒ කියන්නේ එතුමන්ලා පුහුණු වෙලා නැහැනේ මේ පුරාවස්තු අධ්‍යයනයේට. එතකොට අපි පුරාවස්තු අධ්‍යයනයටත් පුරුදු වෙලා තියෙනවා, එක්ස්රේ ටෙක්නොලොජි එකටත් පුරුදු වෙලා තියෙනවා. එතකොට මේ දෙකම මිශ්‍ර වෙන්න ඕනේ. ඒ කියන්නේ විද්‍යාව සහ පුරාවිද්‍යාව කියන එක මිශ්‍ර වෙන්න ඕනේ. තාක්ෂණයේ ඒ පුරාවිද්‍යාවනේ ඇත්තටම තාක්ෂණය කියන්නේ පුරාවිද්‍යාව අපි අධ්‍යයනය කරන එකනේ. ඒ දෙක මිශ්‍ර වෙන්න ඕනේ. මේකේ ඇත්තම අවුට්පුට් එක ගන්න නම්, ඇත්තම ප්‍රතිඵලය ගන්න නම් මේ දෙක එක්කහුව වෙන්න ඕනේ. ඉතින් අර දැන් ඇත්තටම මට සංජය පෙරේරා කියලා මහත්තයෙක් එක්ස් රේඩියෝග්‍රැෆර් කෙනෙක් හරි ක්වොලිෆයිඩ් ෆස්ට් ක්ලාස් ෆිසික්ස් ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙන මේ මහත්මයෙක් තමයි එතුමා ඇටොමික් එනර්ජි ඔතොරිටි එකේ. නමුත් ඒ මහත්තයාට එක්ස්රේ එක කියව ගන්න බෑ. මේ මොකද එතුමා තාක්ෂණය ගැන අධ්‍යයනය කරලා නැහැනේ පුරාවිද්‍යාවේ. ඉතින් අර මේ ඒ නිසා මේක ඇත්තටම මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම අපිට පුරාවස්තුවක්ද නැද්ද කියන එක හඳුනා ගන්නත්. ඒක විතරක් ප්‍රමාණවත් මදි. ඇත්තටම XRF වගේ තවත් දෙක තුනක් තියෙනවා නම් අපිට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.
එතනදි මැඩම් මේ 3D මේ ස්කෑනින් එකකුත් මේකට සම්බන්ධ වෙනවද නැත්නම් මේ නෑ CT ස්කෑන් එකේ විතරයි 3D එක මේවා වෙන්නේ. නමුත් මේ X-ray එකේදී 2D විතරයි. එතකොට අපිට ඒක software එකක් තියෙනවා. software එකෙන් අපිට මේ හොඳ දැනයක් තියෙන තැනක් එහෙම හොඳට ફોකස් කරලා ඒක ඒ software එකෙන් අපිට පුළුවන් මේ ක්ලීන් කරලා ගන්න පුළුවන්. හොඳට enhance කරලා ගන්න පුළුවන් ඒ software එකෙන්. එතකොට X-ray එක කියව ගන්න දැන් මේ අපි මේක අධ්‍යයනය කරනකොට තැනින් තැනට ඒකේ ඒ software එකේ point එක තියලා අපිට ඒ තැන අධ්‍යයනය කරන්න ඕන නම් ඒක හොඳට බලන්න පුළුවන්. හැබැයි ඒ X-radiographer-ට පුළුවනි එයාට දැනුම තියෙනවා හොඳට මේකේ සංයුතිය වුණත් එයාට කියන කොච්චර density එකක් ඝනත්වයක් තියෙනවද කියන එක ඒ X-ray මට නැති දැනුම ඒ මහත්තයාට තියෙනවා. ඒකයි අර මං කිව්වේ සයන්ස් සහ දෙකම එක්කහුව වෙන්න ඕනේ. ඒ දෙගොල්ලම අපිට කියන්නේ එක්කහුව කරගන්න පුළුවන් නම් ඉතින් හොඳයි ඇත්තටම. දැන් CT scan ඇත්තටම අපිට තියෙන ස්පිරිතාලවල වල විතරනේ. ඒක දැන් ජර්මනිය වගේ නම් CT scan පාවිච්චි කරනවා ඒගොල්ලෝ කොෆින් ඒ කියන්නේ ඔය පිරමිඩ් වල තියෙන මේ මිනි පෙට්ටි වගේ ඒ වගේ ඒවා ගත්තාම එහෙම් පිටින්ම CT scan වලින් තමයි ඒගොල්ලෝ මේ ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒක ඇතුලේ තියෙන එක. ඉතින් ඒක 3D. නමුත් අපිට එච්චර මේ දැන් මේ ඩිජිටල් X රේඩියෝග්‍රැෆි එකට මම ඇමරිකාවේ පාවිච්චි කළේ වැඩිම 320යි කිලෝවර්ට්. නමුත් ඇටොමික් එනර්ජි ඔතොරිටි එකේ තියෙන 300යි කිලෝවර්ට්. එයාලා ඊට එහා ඒ මැෂින් එකෙන් යන්න බෑ. එතකොට 300 කියන KV 300 කියන එක ප්‍රමාණවත් නෑ. අර ගල්ගමුව පිළිමේ වගේ එක හොඳට ඉන් ඩීටේල් ස්ටඩි කරන්න ප්‍රමාණවත් නෑ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපි ඉදිරි අනාගතයේදී ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා US Ambassador Fund එකෙන්වත් අපිට ෆන්ඩින් අරගෙන අපිට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හරි කොහේ හරි සෙන්ට්‍රල් ලැබ් එකකට අපිට මේ ෆැසිලිටි එක ගන්න පුළුවන් නම් ලංකාවේ යුනිවර්සිටි එකකට හරි කමක් නැහැ. ඉතා වැදගත් වෙනවා මේක සහ පෝටබල් XRF කියන එක. හරි වැදගත් වෙනවා. ඒක කියන්නේ චිත්‍රයක් මත තියලා වුණත් පෝටබල් XRF එකෙන් ඒකේ මත මොනවද තියෙන්නේ කියන එක අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක ඕන තැනකට ගෙනියන්න පුළුවන් පෝටබල් XRF එක කියන එක. ඒක ඉතින් පුරාවිද්‍යාඥයින්ට හරි වැදගත්. මැඩම් කරදර කරනට සමාවෙන් මේ PXRF එක එතකොට මේ සෙල් ලිපි අභිලේඛන සම්බන්ධයෙන්ුත් භාවිත කිරීමේ හැකියාව තියෙනවා නේද මැඩම්? නෑ ඒ XRF එකෙන් කියන්නේ surface reading එකක් විතරයි කියන්නේ. දැන් අපි කියමු මේ පිළිමේ අපි ඒක අපි උඩ තියලා තමයි තද කරලා තමයි මේ ගන්න. එතකොට ඒකේ තියෙන රොඩු කුණු මොනවා හරි තියෙනවනේ ඒ ඔක්කොම රීඩ් කරනවා යා. එතකොට අපි මේක රීඩ් කරන්න නම් අඩු ගානේ පොඩි තැනක හරි යටපැත්තේ පොඩි තැනක් හරි සුද්ධ කරලා ඔරිජිනල් මෙටල් එකටම මේක තියන්න පුළුවන් නම් ඔන්න ඒක සකස් වෙලා තියෙන ඔරිජිනල් මෙටල් එකේ කොම්පොසිෂන් එක සංයුතිය එනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන දුර්වලතාවය ඒකම තමයි. මූලික තියෙන දූවිලි කුණු පවා ඒකේ රීඩ් එක එනවා. ඒ හින්දා ඒක මතු පිට රීඩින් එකක් විතරයි තියෙන්නේ ඒකෙන් කරන්නේ. ඒ PXRF එකෙන්. අනිත් අර ලොකු මැෂින් එක මේ ඉන්සිටු XRF එක කියන එක ඒකෙන් අපිට සාම්පල් අරගෙන කරන්න පුළුවනි. ඒකෙනුත් ඇත්තටම මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ තියෙන මේ ලොකු ආකිටෙක්ට් මේ මැෂින් එක ඒකේ පුරාවස්තු එහෙම් පිටින්ම ට්‍රොලි එක දාලා තියන්න පුළුවනි. එතකොට ඒකේ අර තුවාල වෙච්ච තැන් වලට ඒ පොයින්ට් එක තියපුවාම ඇත්තටම ඔරිජිනල් සංයුතිය අපිට ගන්න පුළුවන්. ඒ මැෂින් එකේ නම Intuitive FRA. ඒකට අපි කියන්නේ සාමාන්‍ය ඉන්සිටු ආකිටෙක්චර් ඒ කියන්නේ එතන ලොකු මැෂින් එකක් ඒක. මේක PR මේ අතේ ගිනියන මැෂින් එකක් නෙවෙයි ඒක. ඒක මට හොයලා දෙන්න පුළුවන් ඕනනම් ඔයාට මේ ස්පෙસિෆිකේෂන් අවශ්‍ය නම් දෙන්න පුළුවන්. Thank you madam. Thank you madam. madam මම මොරටු යුනිවර්සිටි එකේ මේ ආකිටෙක්චර් ෆැකල්ටි මේ ඩිසයින් එකේ ඉන්නේ මේ madam ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා මේ අපේ රිසර්ච් වලට මේ ancient technologies ගැන. මේ ගොඩාක් දුරට ඒවා අපිට හොයාගන්න රිසෝසස් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ මියුසියම් එකකට ගියත් අර madam කිව්වා වගේ ඒ කියන්නේ හදපු පිළිමයක් තිබ්බට ඒකේ අර
ගන්නකොට තිබ්බ ඒ කියන්නේ අපිට රිසර්ච් කරලා ගන්න බෑ මේ කොහොමද මේක තිබ්බේ එහෙම කියන්නේ අපි මියුසියම් වලට එහෙමත් යනවා සමහර අවස්ථාවලදී මේ රිසර්ච් වලට ඒ ගියාම කියන්නේ අපිට දැන් කියන්නේ තියෙන බණ්ඩේ පිටපෙනුම ලස්සනට තිබ්බට ඒක කොහොමද පැලමුවල් ගිහිල්ලා තියෙන්නේ මොකක් හින්දාද කැඩලා තියෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි මේ මියුසියම් වලදී උනා මැඩම්ගේ රිසර්ච් පේපර්ස් මොනවා හරි කියන්නේ නේෂන් ටෙක්නොලොජිස් කියන මේ ගන්න පුළුවන් නම් ගොඩක් වටිනා වැඩ. ඔව් තියෙනවා මගේ ඇත්තටම ඔන්ලයින් එකයි තියෙන්නේ ඕපන් ඇක්සස් එකක් තියෙනවා ඊට අමතරව අර ICOM ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මියුසියම් කවුන්සිල් කියන එකෙන් පබ්ලිෂ් කරපු පේපර් මේ වෙන විට දෙකක් තියෙනවා ලබන අවුරුද්ද ඇත්තටම පෝලන්ඩ් වල තියෙනවා ඒකටත් මම මේ අපේ අර ඩිවිෂමෙසුත් එක්ක ජොයින්ට් පේපර් එකක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුව තියෙනවා බලාපොරොත්තු කියන්නේ අපේ ඇබ්ස්ට්‍රැක්ට් එක පාස් වෙලා තියෙනවා අපි ඒක කරන්න බලාගෙන ඉන්නවා ඉතින් අර ඇත්තටම මම අපේ දෙපාර්තමේන්තු පුස්තකාලයට සහ PGIR එකටත් මම මේ ඇත්තට යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා ICOM පබ්ලිකේෂන් ටික ඒ ඔක්කොම ගන්න පුළුවන් අපේ පුස්තකාල වලට ඒක ඉතා වැදගත් වෙනවා මේ ශිෂ්‍යයන්ට ඒකේ ඒගොල්ලෝ ඇත්තටම ඔය තාක්ෂණය විතරක් නෙමෙයි සංරක්ෂණ ක්‍රමවේද සහ අලුතින් සොයා ගන්නා ලද ප්‍රතිකාරම කෙමිකල්ස් වර්ග සහ ප්‍රතිකර්ම ඒ කියන්නේ සංරක්ෂණ ක්‍රමවේද ඔක්කොම එලි දක්වන පේපර්ස් 200ක් විතර එක කොන්ෆරන්ස් එකකදී. ඉතින් ඒ ඔක්කොම නව දැනුම මේ පොත්වල පබ්ලිකේෂන් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා යුනිවර්සිටි පුස්තකාලයට ලබා ගන්න නම් හොඳයි. ඉතින් මගේ එක මට දෙන්න පුළුවන් අපේ දමිමිස්ට උනත් දෙන්න පුළුවන් ඕපන් ඇක්සස් එක තියෙනවා. මගේ නම ගැහුවාමත් එනවා සමහර විට. ඒකේ ගොඩක් මේ එක්ස්රේ එහෙම තියෙනවා. ඔයාලට ඕන නම් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න එහෙම පුළුවන් එක්ස්රේ එහෙම පිටින්ම මේ කිසි ප්‍රශ්නයක් නැතුව. ඒකේ මූලික තාක්ෂණික කරුණු ටික මම ඒකේ පබ්ලිෂ් කරලා තියෙනවා. ඔව් මැඩම් මේ කියන්නේ අර පරණ ටෙක්නොලොජි එක තමයි ගොඩක් දුරට හොයාගන්න නැත්තේ කිසිම තැනක කියන්නේ කවුරුත් අහුවත් දන්නෙත් නැහැ කියන්නේ යුනිවර්සිටි ලයිබ්‍රරි එකවත් මේ හරියට ඉන්ෆෝමේෂන් එකක් හොයාගන්න තැනක් නැහැ. අර කිව්වා වගේ මේ යුනිවර්සිටි වලට මේ වගේ රිසර්ච් පේපර්ස් එනවා නම් ගොඩක් වටිනවා. ඔව් ඒක තමයි. මේ මම ඇත්තටම ICOMAS කෝස් එකට තමයි මම 2019 වෙනකම් විසිටින් ලෙක්චර් කළේ. එතෙන්දි මම ওই ටෙක්නොලොජි එක ගැන ඇත්තටම උගන්වනවා ළමයින්ට. නමුත් අර 2019 පස්සේ මම අර පිටරට ගිය නිසා මට ඊට පස්සේ ඒ කෝස් එකකට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් එහෙම වුණොත් අපි බලමු මේ අඩු ගානේ ඔන්ලයින් හරි මේ නිකන් වර්ක්ෂොප් එකක් හරි දේශනයක් හරි ඒ වගේ කරන්නත් මට ඉතින් පුළුවන් ඇත්තටම සැරෙන් සැරේ විශ්වවිද්‍යාල වලට මම කොහේ හිටියත් මට ඒක කරන්න පුළුවන් ඇත්තටම. ඔබතුමියගේ නැවතත් දේශනයක් අහන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔව්. අපි බලමු ඉතින් මම ලබන මාසේ ඇත්තටම ආපහු යනවා. ඉතින් ගියාට කමක් නැහැ. ඉතින් මට කරන්න පුළුවන්. මම ඇත්තටම PhD එක කරන්නේත් මේ ශාස්ත්‍රයෙන්ම තමයි. ඒ නිසා මම හොයාගන්න දේවල් නැවත නැවත මේ ICOM ශ්‍රී ලංකා සහ අනිකුත් ආයතන සමග සම්බන්ධ වෙලා මම ඔන්ලයින් දාන්න බලනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම මේ කොහොමද ෂෙයා කරන්න එහෙම කරනකොට. බොහොමත්ම ස්තුතියි අනුෂා මහත්මිය. මගේ සහෝදර නිලධාරිනියක් විදිහට ඇත්තටම මට ආඩම්බරයි ඔබ ලැබලා තියෙන දියුණුව සහ ඔබේ පර්යේෂණ සම්බන්ධයෙන් ඇත්තටම මම සතුටු වෙනවා. ඒ වගේම ප්‍රශ්න බොහොම අඩු සංඛ්‍යාවක් තිබුණේ මම හිතන්නේ ඔබ ඉතා පැහැදිලිව සහ නිර්වුල්ව ඔබේ දේශනය සිදු කරා. ඒගොම නැවත වාරයක් මම ස්තුතිවන්ත වෙනවා අනුෂා කස්තුරි මහත්මියට.